අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිම සදහැවතුනේ සාකේත නුවර හිටපු බුද්ධ මාතා බුද්ධ පිතා කියන උතුම් පින්වන්තයෝ දෙන්න කාලක්‍රියා කළා. ඒක එසේ මෙසේ කාලක්‍රියාවක් නොවේ. ගිහි වස්ත්‍ර පිටින්ම අරහත්ත්වයට පත් වෙලා ඒ දෙන්න කලුරිය කළේ. ඒක ඇත්තටම පරිනිර්වාණය. පිරිනිවන් පෑවා. ඒ දෙදෙනාගේ පරිනිර්වාණ මොහොතට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරමේ සිට සාකේතයට වැඩම කළා. එදා ලෝකනායකයන් වහන්සේ මේ අවමංගල්‍ය මොහොතට වැඩම කරපු නිසා අහස් ගැබ වහගෙන දෙවියෝ එකතු වුණා. සාකේතයේ හිටපු රජවරු ඇතුළු කොට මහ පිරිවර බුදුරජාණන් වහන්සේව දකින්න එකතු වුණා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතා බුද්ධ පිතා නික්ම යෑම නිමිති කරගෙන හරි අසිරිමත් දහමක් දේශනා කළා. ඒ දහමට අසිරිමත් කියන වචනේ කිව යුතුමයි. මොකද මේ දහම් පදේ ඉවර වෙද්දී මනුලොවේ මිනිස්සුත් දෙව්ලොවේ දෙවියොත් ඔක්කොම එකතු කරොත් දෙසුම ඉවර වෙද්දී 84000ක් දිනාට මාර්ගඵල අවබෝධ වුණා. ඒ තරම් අසිරිමත් දහමක් අද මේ අම්මාගේ වියෝවෙන් දින 6ක් යෙදෙද්දී මේ නිවසේ සිට අපි දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේත් අම්මාගේ බණට මට ආරාධනා කරනකොට කිව්වේ ස්වාමීන් වහන්සේ මගේ අම්මා වෙනුවෙන් එකතු වෙන පිරිසට අහන්න උතුම් දේශනාවක් කරන්නට කියලා. අද මේ දේශනාව ඔයාලට අහගෙන ඉදීමේ පිනත් රැස් වෙයි. අද මේ දේශනාව ඔයාලට ඔයාලගේම හඬින් කීමේ පිනත් රැස් වෙයි. බුද්ධ භාසිතය තමන්නේ කටකින් කියන්න ලැබෙනවා කියන එක ඒක පිංගුතුනේ පුදුම වාසනාවක්. මම නම් දේශකයන් වහන්සේ නමක් විදිහට මේ වගේ තරුණ වයසකට එද්දීම ඒක අවස්ථා ගණනාවක් ලැබුවා. ඒත් ඔයාලා සමහරවිට එක දිගට පැයක් හමාරක් බණක් අහපුවත් නැති අය සමහරවිට අද මෙතන මුලින්ම දහම් අසන්ට එක වාඩි වෙලා ඇති. ඒකත් ලැබෙන්නේ අම්මා වෙනුවෙන් කියලා සලකලා කියලා දෙන දහම් පද හොඳට අහගෙන මං කිව්වට පස්සේ මේ දහම් පදේ සජ්ජායනා කර කර අද ඔයාලගේ ජීවිතේ විශාල පිනක් පුරව ගන්නට. එහෙම විශාල පිනක් සදහැවතුන් පුරව ගත්තොත් මේ දහම් පදේ අවසන් වෙලා ඉදං මේ ඥාතිනං හෝතු මේ පින අපගේ ඥාතිවරුන්ට වේවා සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතින් සැපයටපත් වේවා කියලා අනුමෝදන් කරන වචනේ ඵල සහිත වෙයි. නැත්තම් නිකන් ගොඩාක් තැන්වල තියෙන්නේ ඔහේ වචන ටිකක් කියනවා විතරයි. අපිත් පින් අනුමෝදන් කරනවා කියලා එක්ක වැඳගෙන එක්ක අත්පටලගෙන ඉදම් මේ ඥාතිනං හෝතු කියලා කියනවා. අනුමෝදන් කරන්න රැස් වෙච්ච පිනක් තියෙන්න එපැයි. 7 දවසේ බණකට එන්නේ ආවොත් නොගිහින් හරි නෑ කියලා හිතන්න. එක්කෝ දේශනාවට සම්බන්ධ වෙන්නේ දේශනාව ඉවර වෙන්න වෙලාව සලකලා 7ට බණ පටන් ගන්නවා නම් බණ අහන්න ඉන්නේ 8:08මාරට. ඇයි මෙහෙම එකක් හැදිලා තියෙන්නේ? ජනිත වෙන පිනක් ගැන දන්නෙත් නෑ. පින අනුමෝදන් කිරීමක වටිනාකමක් දන්නෙත් නෑ. Tamanට පිනකින් තියෙන රැකවරණේ දන්නෙත් නෑ. අද වෙලට වාසනාවක්. අද මේ දහම් පදේ අසමින් සජ්ජායනා කරමින් 84000ක් දෙනාට මාර්ගඵල උපද්දපු අසිරිමත් දහම් පදේ අපි ශ්‍රවණය කරමු. ජරා සූත්‍රය. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාථා 8කින් වදාළ මනහර ධර්මය. අප්පං වත ජීවිතං ඉදං. සැබවින්ම මේ ජීවිතේ තියෙන්නේ ඊටම ටික කලයි. ඕරං වස්ස සතාපි මියති. අවුරුදු 100කට පෙර බොහෝ අය මැරෙන්නේමය. යෝ චේපි අතිච්ච ජීවති. යම් කිසි කෙනෙක් 100ට වඩා ජීවත් වුණොත් අත කෝසෝ ජරසාපි මියති. එයාට මැරෙන්න වෙන්නේ හොඳටම දිරලා
ජරාවෙන් තිත්ත වෙච්චි ඇඟක් එක්කයි. සත්‍යයක් නෙමෙයිද පින්වතුනි මේ කතාව? මේ කතාවට පින්වතුනි තියෙද ಜಾති බෙහෙද? මේ කතාවට තියෙද ආගම් බෙහෙද? මේ කතාවට කුල මල බෙහෙද, උස් පහත් බෙහෙද, ධනරින් ධන බෙහෙද කිසිවක් නැහැ. මේන මනුලවට ආපු මනුස්සයාට උපරිම කොට මේ ජීවිතේ තියෙන්නේ 100යි. බුදුරජාණන් වහන්සේ මේ වචනේ වදාරද්දී මේ වචනේට අදට වඩා යම්කිසි සාධාරණයක් තිබ්බා. අද නමුත් අපි මේ වචනේ කියද්දී අද අපිට මේක මීට වඩා ඉස්සරහට ගන්න වෙලානේ. මේ මිනිස්සයා ජීවිතේ ගත කරලා උපරිම හිටියත් ඉන්නේ 80යි වගේ. 80කට වඩා ඉතින් ටිකක් හරි හිටියොත් එහෙම නායක වෙලා දිරලා තමයි මැරෙන්න වෙන්නේ. අද ඒක නෙමෙයිද කතාව? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ 100 තිබ්බා. අද 100ට ලං වෙනවා කියන එක හිතා ගන්න බැරි තරම්. ඔයාලගේ මගේ මුළු ජීවන ගමනම ඉලක්කම් දෙකකින් අවසන් වෙනවමයි. ඉලක්කම් තුනකට මේ ජීවිතේ දාගන්නවා කියලා එකක්. අද හීනයක්වත් නැහැ. අපිට තියෙන පුංචි කාලයයි. ඒ පුංචි කාලයේ ඇතුලේ මේ ජීවිතේ ගත කරලා මිය යා යුතුයම තිබේ. නත්ති මච්චුස්ස නාගමු මරණය නෑවිත් තිබෙනා කිසිවෙකුත් මේ ලෝකේ නැත්තේය. ඒ අම්මා මිය පරලෝ ගිහිල්ලා අදට දවස් 6යි. ඒ දවස් 6 ඇතුලේ සදහැවතුනේ ධර්මාසනාරූಢව බණ කියන මටත් මේ දහම් පදේ අහන ඔයාලටත් ඇත්තටම මොකද උනේ? අම්මා මිය පරලෝ ගිහිලා දින 6ක් කියලා අපි මේ එකතු වෙනකොට අපිත් අපේ මරණයට තව දවස් 6කින් ලං වෙලා නැද්ද? අපේ මරණේ මුණ ගැහෙන්නේ කවදාද, කොතැනකද, කෙසේද මරණය එන්නේ කියලා අපි දන්නේ. ඒත් ඒ අම්මා මිය දෙන දවස් 4 වෙනි මාසේ 11 අපි හිටියට වඩා අද වෙනකොට අපි තවත් නායක වෙලා. අපේ මරණේ මුණ ගැහෙන තැනට අපි තවත් ලං වෙලා. ඒ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය සිංහල පරිවර්තනේ හරි ලස්සනයි. ඒ මා කීවට පස්සේ හොඳට අහගෙන ඔයාලත් සජ්ජායනා කරන්න. සැබවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවට පත් වෙලා දුකින් ඔහු මැරෙන්නේ සෝචන්ති ජනා මම අයිතේ. ඒ අස්සේ මේ ජනයා නාකි වෙන දිරන ජීවිතේ ගොඩක් දේ අල්ලගෙන මේක මගේ, මෙවුවා මටයි අයිති, මේ ඇයෝ මගේ අය. ඔය අල්ල ගැනීම නිසාම සෝචන්ති ශෝක කරනවා. නහි සත්තා නිච්චා පරිග්ගහ. මේ සත්‍යයට සදාකාලිකව ස්ථිරව අල්ලගෙන ඉන්න කියලා කිසිවක් මේ ලෝකේ ඇත්තේ නැහැ. විනා භවං සන්ත මේ විදං. මොන පැත්තට ලෝකේ හැරිලා බැලුවත්, ඉදිරිපසට හැරී බැලුවත්, පසුපසට හැරී බැලුවත්, දෙපැසට හැරී බැලුවත්, උඩයට මොන පැත්තේ බැලුවත් පිංගතුනේ මේ ලෝකේ එක විදිහටම පේන්න තියෙන්නේ විනාශ වීම නෙමෙයිද? පේන්න තියෙන්නේ වෙනස් වීමමයි. අතීතේ පේන්න තිබෙත් වෙනස් වීමමයි. අනාගතේ පේන්න තියෙන්නේත් වෙනස් වීමමයි. දැන් උනත් පේන්න තියෙන්නේ වෙනස් වීමමයි. තමන්ගේ මැඟ දිහා හිතලා බලන්න.
අපිට තිබුණ බටු වයස හරහට දාලා අම්මා හෝ තාත්තා නැගිටිුවේ නැත්තම් නැගිට ගන්න බැරි බටු වයසක් අපිට තිබ්බා. ඒ බටු වයස්වල ඔයාලටත් මටත් තිබ්බ මුහුණුවර අද අපේ ඇඟේ කිසිම ආකාරයකින් ඉතුරුලා නැහෙනි. යම් කිසි දෙයක් පුච්චපුවම නැති වෙලා යනවා වගේ අපේ ජීවිතේ තිබුණු බටු කාලේ සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. ඔය අතට අහුවෙන දෙයක් කටේ දාගෙන හැමතැනම වයින් තිබ්බ වගේ දන ගාපු කාලයක් අපිට තිබ්බා. කොහෙන්ද නැහනේ. පිච්චු වගේ නැති වෙලා ගිහින්. මොන්ටිසෝරි කොන්සර්ට් වල මල් වලට පැද්දුණු අලින්ට ඇඳලා අලි වගේ එහෙට මෙහෙට පැද්දි ගියපු ඔහොම වයසක් ඔයාටත් මටත් තිබ්බේ නැද්ද? කෝ ඒව නැහනේ. පිච්චු වගේ වෙනස් වෙලා ගිහින්. මෙතන ඉන්නවා අම්මලා තාත්තලා අවුරුදු 50ට ඉක්ම ගියේ. ඒ අම්මලා තාත්තලාට තිබුණු යම් මේ භද්‍ර යෞවන රුවක් ඇත්නම් අද ඒක නැහනේ. මට තාම උසස් පෙළ සාමාන්‍ය පෙළ කරපු වයසේ රූපේ ඉතුරුලා තියෙනවා මං තාම තරුණ නිසා. නමුත් අවුරුදු 15ක් විතර යනකොට මේකටත් වෙන්න තියෙන්නේ මේ අයන්ට වෙච්ච එකමයි කියලා මට නම් තේරෙනවා. විනාශ වීමක්මයි පේන්න තියෙන්නේ. ඥාතින් අතරට මා යනකොට අවුරුදු 4කට 5කට සැරයක්. ඥාතීන්ට එක ගොඩ ඉන්න හින්දා එයාලගේ වෙනස් වීම නොපෙනුනාට මට ගියපු ගමන් පේනවා. හිටපු අය නෙමෙයි වගේ වෙනස් වෙලා. වෙනස් වීමම මේ ලෝකේ හාත්පස පේන්න තියේ. ඉති දිස්වා නාගාර මාවසේ නුවණැත්තෝ නම් මෙසේ දකිද්දී ග්‍රහ වාසය අත්තරින්නේමය. ඒ නුවණැත්තෝ ඒ බඳු නුවණැත්තෝ ලෝකේ ගොඩාක් නෑ. කලාතුරකින් ඉතා කලාතුරකින් අප මහා බෝධිසත්වෝ රම්ම්‍ය සොබ කියලා මාලිගා තුනක හැදුනේ. අතර පයට සේවකයෝ හිටියේ. ආර්ථික අවුලක් ආර්ථික ප්‍රශ්නයක් කියලා ඒ උත්තමයාගේ හිතුවිලි මාත්‍රයක දැවෙන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ අස්සේ ඒ උත්තමයා දැක්කා චන්න එක්ක උයන් ශ්‍රී නරඹන්න යද්දී මහල්ලෙක් ලෙඩේ මලමිනියා පිය මහ රජුරුව වන සුදහුන් නිරිදා පවුරු පදනමින් ඇතුළට මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් එන්න දෙන්නේ නැතුව රාජ්‍ය බලයෙන් ආරක්ෂා කරගෙන හිටියා පවුර. අද යුගයේ ඉන්නේ අයෝ හිතනවා කොහොමනම් අවුරුදු 29ක් වෙනකන් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් නොදැක හිම ගත කළාද බොරු කතා කියලා. රාජ්‍ය බලයක තියෙන බලපුලුවන්කාරකම අද ජනයා නොදනි. පවුරකින් ඇතුළට හතුරෙක්ට එන්න නොදෙන රජෙකුට මොකෝ පවුරෙන් ඇතුළට නාකියෙකුට එන්න දෙන්න බැරි? පවුරකින් ඇතුළට තමන්ට හානියක් කරන හතුරෙකුට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැති රජෙකුට මොකෝ පවුරෙන් ඇතුළට ලෙඩෙකුට එන්න දෙන්න බැරි? පවුර ඇතුලේ තමන් වෙනුවෙන් කිසිදු කුමන්ත්‍රණයක් කරන්න ඉඩක් තියන්නේ නැති රජෙකුට මොකෝ පවුර ඇතුලේ මලගමක් වෙන්න නොදී ඒ පවුර ආරක්ෂා කරගන්න බැරි? ඒ උත්තමය අවුරුදු 29 දී දැක්කේ මහල්ලෙක් ලෙඩෙක් මලකඳක්. ඒ උත්තමය ඈතින් දැක්කේ. ඈතින් දුටු දේ හදවතට වදින්න තරම් ඒ උත්තමයට ඥානයක් තිබ්බා. අද මහල්ලෝ ඇඟේ හැප්පෙනවා. හිතේ වදින්නේ. අද ලෙඩ්ඩු ඇඟේ හැපි යනවා. හිතේ වදින්නේ. අද අනුන්ගේ මලගෙවල් වලට ගිහිල්ලා මලගෙදෙට්ටම අල්ලපු ගෙදර බොනවා. මිනිස්සෙක් මැරිලා. සමහරු මලකඳන් වල රෑලි වෙනකන් අඬ අපි දුකට බොන්නේ අපට දුකයි. ඒ වගේ බෙලහීන පිරිමි භාග මැද්දේ යම් මේ කෙනෙක් පැවිද්දක් සොයා යනවා නම් හේ නුවණැත්තෙක්මයි. නුවණැත්තයි ජීවිතේ හැම දකින්නේ. මේ ජීවිතය ඇතුලේ අතපත ගගා ගත කරන බොල් දේවල් බොල් කියලා යට තේරෙන නිසා. එසේ ජීවිතේ දකින්න නම් නාගාර මාවසේ ග්‍රහ වාසී රැඳෙන්නේ නැත. ඉතින් මං හිතන්නේ අම්මා තාත්තා දෙන්නෙකුට
ආසාවට දරුව මහාන කරන්න බෑ. මොකද දරුවෙක් කියලා කියන්නේ ජීවිතයක් නේ. එයාට තියෙන එයාගේ ලෝකයක්. ඒ නිසා අම්මලා තාත්තලා ආස කළ පරියට දරුව මහාන කරනවා කියන වාසනාව මව්පියන්ට නැත්තේ. සමහර වෙලාවට අම්මලා තාත්තලා දරුව මහාන කරනවා. මහාන කරපු දරුව නිසා තමයි වැඩිම ප්‍රශ්න තියෙන්නේ. සමහර තැන්වල මහාන කරාට පස්සේ එයා ඒ ස්ථානයේ මහාන වීමම දෙමව්පියන්ට දරා ගන්න බැරි වෙහෙසෙන ප්‍රශ්න ගොඩාක්. මම ඒකයි මේ අම්මා ගැන කිව්වේ වාසනාවන්ත මවක් කියලා. පැවිද්දෙක් විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න තීරණය කරන පුතෙක්ව තම කුසේ දරා ගන්න තරම් ඒ අම්මට වාසනාවක් තිබුණා. ඒ දරුවා පැවිදි වෙන්න අවසර ඉල්ලනකොට තමන්ගේ ලෝකේ වටිනා මණිකක් බඳු දරුවා ගැන අපි කියනෝනේ දරුවෙක් වෙනුමින් ඔයාලා සන්තකයේ තියෙන ඕන මණිකක් උකස් තියන්න බැරිද? ඕන මණිකක් දරුවෙක් වෙනුමින් උකස් තියනවා නම් දෙමව්පියන්ට ඉන්න වටිනම මණික කවුද? දරුවෝ. අම්මා තාත්තා දෙදෙනෙක් දරුවෙක්ව අතහරිනවා නම් මං හිතන්නේ ඒක විස්මිත අතහැරීමක්. මම නම් කල්පනා කරන්නේ මාව අතහැරපු මගේ අම්මා, මාව අතහැරපු මගේ තාත්තා මාහටත් පෙර සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනේ සැනසීම ඒ අය විඳිනවා කියලායි මට නම් හිතෙන්නේ. ඇයි මං එහෙම හිතන්නේ? ඒ අය මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මට වඩා දක්ෂතාවයක් කළානේ. තමන්ගේ දරුවෙක් අතහරිනවා කියන එක සෙල්ලමක්ද? මින් අවුරුදු 4කට පෙර මගේ අම්මා මිය පරලෝ ගියේ. අම්මා මිය පරලෝ ගියපු ගමන් මට හිතිච්ච දේ තමයි එයා ආවා. එයාට කරගන්න තියෙන පින් ටික එයා කරගත්තා. එයා ගියා. ඔච්චරයි. සමහරු මේ ලෝකෙට එනවා හොඳට ඇවිත් පව් කඳක් රැස් කරගන්නවා. පව්කාරයෙක් විදිහට යනවා. සමහරු මේ ලෝකෙට එනවා කන කැස් බෑවෙක් වියසිතුරින් අහස බලනවා වගේ අතිදුර්ලභ මනුස්ස ජීවිතය ලබන්. යන්න කලින්ම තේරෙනවා මේ කාණන් ජීවත් වෙන විදිහට අනිවාර්යෙන් යන්න වෙන්නේ සතර අපායෙන් එකකට තමයි. ආයි ගොඩේන්න බැරි විපතකට සමහරු මේ ජීවිතේ ගත කරලා මැරිලා යන්නේ. වෙන්වීම වියෝව නිසා ඇස්වලට කඳුලක් ආවට මේ ඥාතීන්ට දුක් වෙන්න නම් දෙයක් මේ මරණේ නැත්තේ. වෙන්වීම නිසා ඇහැට කඳුලක් එනවා ඇති. වියෝ දුක කියන එක ඉතින් මේ හදවත් වලට දැනෙන ගන්නේ භාග්‍යතුන් හසෙම බදාලානේ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන් වෙන්වීම දුකකි කියලානේ. ඒ නිසා ඇහැට කඳුලක් ආවට පරලෝ ගැන ගතියක් පරලෝ උපත ගැන සිතුවිල්ලක් ඒ මව් සම්බන්ධයෙන් නම් ශෝක වෙමින් හිතන්නට තැනක් නැත්තේ. අපේ අංගීරස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඍජු බුද්ධ වචනයක් තිබේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමෙස්සන්ති අපායං පහාය මානුසංදේහං දේවකායං පරිපූරෙස්සන්තිති. යමෙක්ගේ සම්බුදුරජාණන්ව බුද්ධං සරණං ගච්ඡාමි කියා හදවතින්ම සරණ ගියේ වේනම් නතේ ගමෙස්සන්ති අපායං ඔවුන්ට මරණය පැමිණෙන්දී අපාය නම් නැත. පහාය මානුසංදේහං අත්තරින්ට වෙද්දී පරිහරණය කරපු මිනිස් ඇඟ දේවකායන් පරිපූර්ණෙස්සන්ති ඔවුන්ට ලැබෙන්නේ දිව්‍ය කයකි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක බුද්ධ වචනේ. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ නම් බුද්ධ වචනේ සම්බන්ධයෙන් අපට ශ්‍රද්ධාවක් තියෙයි. ඒ නිසා බුදුන් සරණ ගියපු කෙනෙක් මිය පරලෝ ගියා නම් ශ්‍රාවකයෙකුට දුක් වෙන්න කිසිදු කරුණක් නැත්තේ. ජීවිතය ගැන හොඳ නුවණකින් හිතන්න. අපේ මේ ජීවිතය ඇතුළේ පින්වතුනි අපි ශෝක කළා නම් ශෝක කළේ මම මගේ කියලා අල්ලගත්ත දෙයක් නිසා නෙමෙයිද?
අල්ලගත් එකක් හින්දමයි. අල්ල ගැනීමමයි අහිමි වෙද්දී දුක උපද්දන්න හේතුව. අල්ල ගැනීම නිසාමයි මේ මිනිස්සු අසරණ වෙන්නේ. අල්ල ගැනීම කියන එකෙන් කොච්චර අසරණ වෙනවාද කියන එක මට දැනුණා එක අවස්ථාවක. අප්‍රිකානු රටක රිලවුන් අල්ලන්න රිලා වැද්දෝ කරන උපක්‍රමයක් මං අහම්බෙකට දැක්ක වීඩියෝවක. ඒකුන් කරන්නේ තැඹිලි තල් වගේ ඇතුලේ ලොඳ තියෙන ගෙඩියක් අරන් ඒ ගෙඩි රිලවෙකුට අත දාන්න පුරුවන් විදිහේ චූටි හිලා හරනවා. ඊට පස්සේ ඒක අස්සට ඔය මේ කෙහෙල් ගෙඩි වල එහෙම කෑලි අර කස්සට ඔබනවා. ගහකට තියලා මේ ගෙඩිය උස්සන් යන්න බැරි වෙන්න බඳිනවා. අතෙන් අතට පැනගෙන ඉන රිලව් අර ගෙඩිය ළඟ නැවතිලා අර සිදුරෙන් ඉව කරනවා. පොර කාගෙන රිලව් සෙට් එකක් නේ එන්නේ. ඒ අතරින් පොර ගහගෙන අනිත් උන් අගින් තල්ලු කරලා එකෙක් විතරක් අර චූටි සිදුරෙන් තමන්නේ අත දානවා. අපි නිකන් වලල්ලක් දානවා වගේ අමාරුවෙන් ඌ අත රිංගවනවා. ඇතුලේ තියෙනව මොන හරි පළතුරු මූ මේවා අල්ලනවා මෙහෙම. අලල මූ මේක එළියට ඇදලා ගන්න අත අදිනවා. එන්නේ. වලල්ලක් අපි දාලා අත මිටිමලවගෙන වලල්ල ගලවන්න හැදුවොත් අපිට කරගන්න බෑනේ. ඒ වගේ මුගේ අත අරක ඇතුලේ හිර වෙනවා. මුට හිතා ගන්න බෑ. තමන් කොහොමද හිර වුණේ? මද්දකට උගුලකට අහුවෙච්ච සැතෙක් මොර දෙනවා වගේ කෑ ගහනවා. ඒ වීඩියෝ එක කරන්නේ රිලා වැද්දෝ. ඒගොල්ලෝ මෙහෙම කැමරාව ගහලා තියෙනවා. අරු කෑ ගහනකොට මේ රිලා වැද්දෝ ලොකු මුගුරුකුත් තරම් නැගිට යනවා. පොල්ලත් තරම් තමන් ළඟට එනවා දකින්නකොට මේ රිලව් මෙහෙම ඔළුව අල්ල ගන්නවා. ගහන්න එපා කියලා. ඒ ඔළුව අල්ලගෙන උගේ අසරණකම දකින්නකොට ඒ වීඩියෝ එක දකිද්දි ඇතිවෙච්ච දුකට මට කියුණා. අතහැරපන් ඕක. මට එහෙම කියුණා. මොකද ඌ අහුවෙලා තියෙන්නේ කවුරුවත් ගහපු මද්දකට නෙමෙයි. මද්ද අල්ලගෙන ඉන්නේ කවුරු විසින්ද? තමන් විසින්මයි. තමන්ම අල්ලගත් එක තමන්ට අතහැරන්න බැරි නිසා අර වැද්දාගේ ගොදුරක් වෙන්න ඒ රිලවට සිද්ධ වෙනවා. එක මුගුරු පාරයි. එතනම. මිනිසයාගේ ජීවිතෙත් ඔය මෝඩ රිලවට වඩා අමුත්තක් නෑ නේද කියලා මට ඕක දැක්ක දවසේ හිතුණා. බහුතරයක් මිය දෙන්නේ තමන් පරිහරණය කරපු වස්තු සම්භාර අල්ලගෙන පටලගෙන තමන්ගෙන්ම කුසියෙන් වැදූ තමන් පෝෂණය කරපු දරුවෝ අල්ලගෙන පටලගෙන සමහරුන්ගේ අන්තිම කැමැත්ත විදිහට තියෙනෙත් එහෙමයි. මට වෙන මුකුත් ඕනේ මං යන වෙලාවට ඇඳවට කරගෙන මගේ දරුවෝ ටික හිටියනම් ඇති. සමහරුන්ගේ පැතුම් පොදි වල තියෙන එහෙම ඒවා. සමහරු මියපරලෝ යන්නේ මැරෙනකන් ඉඩමකට නඩු කී ඉඳලා අන්තිමේ මැරෙන්න ලඟ වෙනකොටත් මතක් වෙන්නේ නඩුව තාම ඉවරුන්නේ නැහැ. සමහරවිට මැරෙන්න ලඟ වෙද්දී දරුවන්ට මම මැරුණක් කමන්නේ පුතේ අර ඉඩමේ නඩුව නම් අතහරින්න එපා කියලා මැරිච්ච මිනිස්සු ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා ජීවන සැරිය ගැන හොඳ නුවණකින් හිතන්න සදහැවතුනේ. ජීවිතේ අතරමං කරගන්න නම් එපා. මම මගේ යයි සිතා නිති සෝක කරත්මය අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය වෙනස් වන ලෝදහම
හැම තැනම තිබෙත්මය දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය. අසූහාරදාහක් ධර්මස්කන්ධයට උපහාර පිණිස ධර්මාශෝක කියන අධිරාජයා ජම්බුද්වීපයේ 84000ක් විහෙර විහාර කෙරෙව්වා අවුරුදු 3කින්. 3 අවුරුද්දකින් එතරම් විස්මිත දෙයක් කරන්න තරම් පුණ්‍ය තේජසක් එතුමට තිබ්බා. කොච්චර පින්වන්තයෙක්ද කියන්නේ 84000ක් විහෙර විහාරවල වැඩ ඉවර වුණා කියන ලිපි ටික ඒ කාලේ නම් අපි ඒවට කියන්නේ සන්නස්. සන්නස් ටික ලැබුණා කියනෝනේ එක දවසේ. පින නෙමෙයිද? 84000ක් විහෙර විහාරවල වැඩ ඉවරයි කියන සන්නස් ටික එක දවසේ ලැබුණා. එතුමා කල්පනා කළා මේ විහෙර විහාර පූජාව අශෝකාරාමේ ඉඳන් අති උත්කර්ෂවත්ව කරවන්න ඕන. එතුමා හදපු විහෙර තමයි අශෝකාරාමේ. අනිත් ඒවා තියෙන්නේ පැතිරිච්චි දඹදිව ඒ තැන්වල. දඹදිව කියලා කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් විතර සුවිශාලයි. එතුමා අශෝකාරාමයට රාජශ්‍රීයෙන් යනවා. එදා එකතු වුණ අනුභව සම්පන්න මහ රහතුන්. ඒ මහ රහතන් වහන්සේලාට හිතෙනවා මේ ධර්මාශෝක අධිරාජයා කරපු මේ මහා පූජාව වැනි පූජාවක් අතීතේ ඌයේද නැත. මේ බුදු සසුන තුල අනාගතයේ වෙන්නේද නැත. මේ වගේ මහා පූජාවක් කරන පින්වන්තයාට බලවත්ව හිත පහදව ගැනීම උදෙසා අපි මොකක් හරි උදව්වක් කළ යුතුයි. මහරහතන් වහන්සේලා සියලු දෙනා එකතු වෙලා අරහත් එ르දියක් කළා. ඒ එ르දියට ලස්සන නමකුත් තියෙනවා. ලෝක විවරණ ප්‍රාතිහාරය. ඒ එ르දියෙන් ජම්බුද්වීපයේ 84000ක් තැන්වල ඈතට වෙන්න තිබුණු විහාර ටික නිකන් ළඟට ආවා වගේ ධර්මාශෝක අධිරාජයාට හාත්පස පේන්න ගත්තා. තමන් අවුරුදු 3ක් ඇතුලේ තමන්ගේ වියදමින් කරවපු ලස්සන විහාර ටික. හිත ප්‍රීතියෙන් පිනා ගියා. එතුමගේ ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා. ඇතිවෙච්ච ප්‍රීතියට දොහොත් නළලෙතියන් කීවා මොග්ගලී පුත්ත තිස්ස කියන මහරහතන් වහන්සේට ස්වාමීනි මම නම් මේ බුදු සසුනේ ඥාතියෙක් නේද? එහෙම කිව්වා. රජවරු කැමති ඥාතිත්වයට. ඒ හින්දා තමයි මේ වචනේ කිව්වේ. මම නම් ස්වාමීනි මේ බුදු සසුනේ ඥාතියෙක් නේද? මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ කියනවා නැත රජුනි. ඔබ ඥාතියෙක් නොවේ. සතුටෙන් රජුනි ඥාතියෙක් නොවුනාට ඔබ දායකෙක්. මේ බුදු සසුනේ අසිරිමත් දායකෙක්. ඔබ වන් දායකෙක් අතීතයේ සිටියේද නැත අනාගතයේ ඇත්තේද නැත. හැබැයි රජුරන්ට චූටි දුකක් තියෙනවා. දායකයා වුණාට නෑ නෙවෙයිනේ. ඇහුවා ස්වාමීනි නෑයෙක් වෙන්න බැරිද බුදු සසුනේ? පුළුවන් රජතුමනි පුළුවන්. ස්වාමීනි කෙසේද? රජුනි තමන්ගේම ලෙයින් උපන් දුවෙක් හෝ තමන්ගේම ලෙයින් උපන් පුතෙක් ගෞතම ශාසනයට පිදූ කල්හි ඔබ බුදු සසුනේ නෑයෙක් වන්නේය. ධර්මාශෝක අධිරාජයා ඒ වෙනකොටත් මහා මහින්ද කුමාරයාව සකල ජම්බුද්වීපයේ යුවරාජ පදවිය පිහිටුවලා තිබ්බා. පිනට තියෙන ආසාව පිනට තියෙන කැමැත්ත කොච්චරද කියන්නේ. නිකමට වගේ බැලුණා පුතා දිහා. පුතා මහාන වුණා නම් මං ඥාතියෙක්නේ කියන එකෙන් බැලුණා පුතා දිහා. ඒ පින්සාර මහා මහේන්ද්‍ර කුමාරයා තාත්තා පැවිද්දට අවසර දෙනවා නම් පියවරක් තියන්න බලාගෙන හිටියේ. හැරෙනකොටම ඉස්සරහට ආවා. පියාණෙනි මාගේ පැවිද්ද මටද යහපත පිණිස වන්නේය. ඔබටද යහපත පිණිස වන්නේය. පැවිදි වෙන්න අවසර දෙනසේක්වා. රජුරු අවසර දුන්නා. තමන්ගේ අයියා මහාන වෙනකොට
ඒක බලාගෙන හිටපු සංඝමිත්තා නැගණි කිව්වා. පියාණෙනි අයියත් මහාන වෙනවා නම් මාත් මහාන වෙනවා. ඒ අය අසිරිමත්. ඒ අය අසිරිමත්. පැවිද්ද ලබන කල්හිම ඒ මහා මහින්ද්‍ර භික්ෂුව සෞඛ්‍යලෙසුන් නසලු මහා රහතන් වහන්සේ නමක් වුණා. ඒ තමයි අපේ අනුබුදුවරයා. ඒ අනුබුදුවරයන් වහන්සේගේ පැවිද්දෙන් පස්සේ මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ දරුවෝ මහාන කරන අම්මලා තාත්තලාට හදවතේ ප්‍රීතිය නගාගෙන දරුවෙක් පූජා කරන්නට සම්බුදු සසුනට බොහොම සුන්දර අදහසක් එකතු වුණා. දරුවෙක් බුදු සසුනට පූජා කළ කල්හි බුදු සසුනේ නෑයෙක් වන්නේය. බුද්ධ ශාසනය ගැන කොච්චර පහන් සිතක් තිබ්බත් අම්මා තාත්තා දෙනකොට ලේසියෙන් බුදු සසුනේ නෑයෝ වෙන්න බෑ. ඒකට ජීවිතය ගැන යම් දශමයක් හෝ තේරිලා පැවිද්ද තෝරගන්න දරුවෙක් සිටිය යුතුයි. එතකොට තමයි නෑයෙක් වෙන්න ලැබෙන්නේ. බුදු සසුනට නෑකම් කියපු මවක් මේ ලෝකෙන් දිවිසැරිය අවසන් කරලා සමු ගන්නකොට ඉතින් කොහොමනම් පින්වතුනි හිතන්නද ඒ අම්මගේ පරලෝ අයහපත් වෙයි කියලා. බුදු සසුනට නෑකම් කියපු මවක්. ඒ අම්මගේ ජීවිතේ ඒ අම්මා නම් පරලෝට රැකවල් සලසගත්තා. දැන් ඔයාලත් මාත් පරලෝ යන්න බලාගෙන සිටි. රැකවරණයක් ඕනේ කාටද? අපටයි. අපි දන්නේ නෑ. අද වෙනකන් ජීවත් වුණාට අපි දන්නවද ඉස්සරහට අපිට තව කොච්චර කල් තියෙනවද කියලා? අපි නිකන් දන්නවා වගේ හිටියට අපි දන්නවද? සමහරවිට අද මේ අපි ගෙවන අවසාන රාත්‍රී වුණත් වෙන්න බැරිද? මේ ධර්මාසනා රූඩෝ මම මේ අද කියන්නේ මගේ මුළු ජීවිතේම අන්තිම බණපද වෙන්නත් බැරිද? ජීවිතය කියන්නේ එහෙම එකක් නෙවෙයි. මිනිස්සු මේ ඉන්නවා. මේ මැරිලා යනවා. මලගෙවල් වලට යද්දිවත් අපිට කල්පනා වෙන්නේ අපි මරණේ. මිනිස්සු මේ ඉන්නවා. මේ පැරලයිස් වෙනවා අංශභාගය හැදෙනවා. අපිට හිතෙන්නේ මේ තියෙන හයිය හත්තිය එක දශමකින් ඉවර වෙනවා කියලා. මිනිස්සු මේ ඉන්නවා. මේ ඇක්සිඩන්ට් වෙනවා. අපිට කල්පනාවක් එන්නේ අපිට toy જાති එකක් පාත් වෙන්න පුළුවන් කියලා. අපි පින්වතුනි අද ඉන්නවට වඩා අද මේ දහම් පද ඉවර වෙද්දී ටිකක් පළල්ව හිතන්න පුරුදු වෙමු. මේ දේශනාව මේකට ඇති. ආයේ වෙන දේශනා අහන්න බැරි වුණත් මේකත් ඇති. ඔයාලට ජීවිතය ගැන මෝරපු කල්පනාවක් ඇති කරගන්නවා නම් මොකද හේතුව? මරණේ පිත්තම් පහියති. හිතාගෙන හිටියනම් මේ ලෝකේ යම් පුරිසෝ මමි දන්ති මංජන්ති. මේකත් මගේ මේ අයත් මගේ කියලා හිතන් හිටියනම් ඒ ඔක්කොම කතන්දරේ මරණේ පිත්තම් පහියති. මරණින් ඉවරයි. ඒතං දේශවාන පණ්ඩිතෝ ඔය දකින නුවණැත්තෝ නමමත්තාය නමේත මාමකෝ කිසි දිනක මම මගේ කියලා අල්ලගන්නේ නැහැ කිව්වා. අල්ලගත්ත ගමන් ඒ අල්ලගන්න බන්ධනේ අපිට අතහරින්න වෙන ඒ වුණාට අතහර ගන්න බැරි මොකද්ද අමුතු එකක් වෙනවා. අතහරින්න වෙනවනේ. අරගෙන යන්න පුළුවන් නම් මුද්දක අරුංගලක හරි තරම් දෙයක් අල්ලන් හිටියට කමක් නැහැ. ඒක ආන් අහවලා නම් යනකොට අන්න අරුංගලේ අරන් ගිහින් එහෙම කියන්න පුළුවන් නම් එහෙම එකක් තියෙනම් අල්ලන් හිටියට කමක් නැහැ. මෙහෙන් කෙනෙක් මැරෙනකොට එයා මෙහෙ පාවිච්චි කරපු account එක පරලෝටත් හරවන්න පුළුවන් නම් ඕන් අල්ලන් හිටියට කමක් නැහැ. අපිට තේරෙනවනේ මේවා ධර්මාසනයක් උඩ මහා යලි කී තෝරන්න තරම් අద్භූතේව නෙමෙයි. අපිට තේරෙනවා මිනිස්සු ජීවිතය ගත කරලා මැරිලා යන්නේ හිස් අතින්. අපිට තේරෙනවා මිනිස්සු ජීවිතය ගත කරලා මැරිලා යන්නේ තට්ට තනියම. කෝටි ප්‍රකෝටි ගාණක් වටේ හිටියත් මැරිලා යන්නේ තනියම. එකට අත්වල පටලගෙන හිටියත් මැරිලා යන්නේ තනියම. අපි සමහරවිට කියනවා මේ මෙහෙම. මට එකෙක්වත් එපා. මට මං ඉන්නවා. මරණය
අපිට අපිවත් නැති කරනෝනේ. අම්මා අන්තර වෙලා අම්මාගේ මලගමට මං යනකොට අම්මගේ බොඩි එක ගෙදෙට්ට ගෙනත් නෑ මෘත ශරීරයේ මල්ශාලාවේ. මම ගිහින් විනාඩි කිහිපයයි මෘත ශරීරයේ අරගෙන අර මල්ශාලාවේ වාහනේ ඇවිල්ලා නැවැත්තුවා. ඒකෙන් දෙතුන් දෙනෙක් ඇවිත් කිව්වා මේ කට්ටිය ඔක්කොම අයින් වෙන්න අපි බොඩි එක තියලා කට්ටියට කතා කරනකම් ඔක්කොම අයින් වෙන්න. ඔක්කොමටම අයින් වෙන්න කිව්වට මං අයින් වෙන්න කැමති වුණේ නැහැ. මොකද මට අවශ්‍ය වුණා ඥාතීන්වත් හිතවතුන්වත් කවුරුන් නැති තැන අම්මා මිනි පෙට්ටියක නිදන් ඉන්න හැටි මට දකින්න තිබ්බනම් හොඳයි. මට තේරෙන්නේ මං ඒකට කොහොමද ඔරොත්තු දිය යුත්තේ කියලා. ඒ නිසා මං ඒ වෙලාවේ තනියම ඉඳීම හොඳයි කියලා. මං එතනම බිත්තියට හේතු වෙලා හිටගෙන හිටියා. පෙට්ටිය අරගෙන ඇවිල්ලා මෙහෙම තියලා. පෙට්ටියේ පියන් දෙක හරිද්දී මං හොද්දට බලන් හිටියා. මට මොකද්ද වෙන්නේ කියන එක මං දන්නේ නැති නිසා. ඒ පෙට්ටිය අරිද්දී මම හිතනවා ඒක පුරුදු කරන ලද දහමක ආසිරියක් වෙන්න ඇති කියලා. මට චුට්ටක්වත් දුක හිතුනේ. මට හිතුනේ මගේ අම්මා එයාගේ ඇඟත් දාලා ගියා. එච්චරයි. අම්මා කියන වචනේ කියද්දී ඔයාලට මැවෙන්නේ ඔයාලගේ අම්මලාව. මට මැවෙන්න තිබ්බේ ඒ රුව. ඒ රුවත් පෙට්ටියේ දාලා ඒ ගියා. ඒක නෙමෙයිද සදහැවතුනි අපේ කතන්දරේ? දර කඩක් වගේ මේ ඇඟත් මෙහි දමා අපි යා යුතුව තිබේ. මේවා දකිද්දී නුවණැත්තෙක් නම් මම මගේ කියලා අල්ලගන්නේ. එයා පුළුවන් තරම් අත්හල යුතුයි. බුදුරජාණෝ ඒකයි වදාළේ ජීවිතය ගත කරන බුද්ධිමත් මිනිසයා නිතර නිතර මෙනෙහි කළ යුතුයි. සබ්බේහි මේ පියේහි මනාපේහි මං යම්තාක් දේවල් වලට ප්‍රිය කරනවාද ඇලුම් කරනවාද නානා භවෝ විනා භවෝ ඕවා නැති වෙනවමයි. ඕවා වෙනසිනවමයි. දාලා යන්න වෙනවමයි. නැතම් පිංගුතුනේ එක සංසිද්ධියක් ඇති අපිට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ එදායින් පස්සේ උම්මත්තකෙක් විදිහට ගත කරන්න වෙයි. සමහරුන්ට ඉන්න එක නෑ යහින් වෙන්නේ. ඊට පස්සේ හොඳට හිටපු මිනිස්සයා සමහරලාවට උමතු වෙලා. එක්කෙනයි එහෙ මෙහෙ වෙන්නේ. එක්ක එයා සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ඔක්කොම බිඳ වට්ටගෙන. එක්ක එක්කෙනෙක් අහිමි වුණාට පස්සේ අද ලංකාවේ නම් හරියට තියෙනවා. අහිමි වීමේ වියෝධක මේ දරා ගන්න බැරුව ඒ මිනිහා එදා ඉඳලා තමයි බොණ්ඩ පටන් ගෙන තියෙන්නේ. එදායින් පස්සේ ඉන්නේ ආදරය කරපු කෙනා අහිමි වීමේ දුකට බොන බේබද්දෙක්. මේ වගේ නිකන් මොකද්ද බෙලහීන පෞරුෂහීන චරිත ගොඩක් මැද්දේ නෙමෙයිද අපිට බුදු කෙනෙකුගේ දහම් පදයක් මෙහෙම අහන්න ලැබෙන්නේ. මම ඒකයි ඔයාලට කියන්නේ අද වාසනාව කියලා. නිකන් බෙලහීන වෙනින චරිත මැද්දේ ඍජුව දහමක් කතා කරපු සම්මා සම්බුදු කෙනෙක්ගේ බණ පදයක් ඔයාලට පිරිසිදුව නිර්වුල්ව කනකට අහන්න ලැබෙනවා කියන්නේ ඒක ඔයාලගේ වාසනාව. මේ මිය පරලෝ ගියපු මව් ඔයාලගේ ඥාතිවරියක් හෝ ඔයාලගේ හිතවතියක් වීම එක්ක ගමේ කෙනෙක් වීම ඔයාලගේ වාසනාව. ඒ නිසානේ ඔයාලට අද මෙහිම බණක් අහන්න ලැබෙන්නේ. බුදු කෙනෙක් මේ දහම කියනකොට මේක කොච්චරනම් හදවතකට දැනෙන්නේ නැද්ද? විසාකා උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ළඟට දවසක් එනවා. ඉහේ ඉඳලම මුළු ඇඟම තෙමාගෙන. ඒක ඉන්දියානු චාරිත්‍රයක්. ඒක අදටත් තියෙනවා. අදටත් ඉන්දියාවේ මලගමක් වුණාට පස්සේ මේ මිනිස්සු කරන්නේ ගඟක් ළඟ තියෙනවා නම් මේ මෘත ශරීරයේ අරන් ගිහිල්ලා අවසන් කටයුතු කරනවා. අවසන් කටයුතු ඉන්දියාවේ කරන්නේ ආදාහණයම තමයි. ගිනි තියනවා. එයාලා සාමාන්‍යයෙන් දවසක් තියාගන්නේ. උදේ මැරුණා නම් හවස වෙදි ගිනි තියනවා. හවස නිකන් රෑ වෙන්න වගේ නම් මැරුණේ උදේ වරුව යන්න කලින් එයාලා ගිනි තියනවා. එයාලගේ අර අද ලංකාවේ වගේ ගොඩාක් කල් තියාගෙන ඉදීම කියලා එකක් ඉන්දියාවේ නැහැ. ඒක කරලා ඒගොල්ලෝ
ගඟක් ළඟ තියෙනවා නම් ගඟේ ගිලෙනවා නැත්තම් ලිඳකින් ඇඳුම් පිටින් නානවා. ඒකල එහෙම වේලෙන් අරිනවා. ඒක චාරිත්‍රය. විශාකත් මුළු ඇඟම තෙමාගෙන ඇවිත් ලෝකනායකයන් වහන්සේගේ ළඟට බුදුරජාණන් වහන්සේ අහනවා විශාක කවුද ගෙදර මැරුණේ? ස්වාමීනි මිනිපිරිමලා. භාග්‍යතුන් වහන්සේට තේරෙනවා විශාකගේ හිත ඇතුලේ තියෙනවා ශෝකය. විශාක මිනිපිරිට හරි ආදරේ වගේ. එහෙමයි ස්වාමීනි. ඉද්දි ගෙදර පිරිලා. විශාක ආස නැද්ද මිනිපිරිගේ වයසේ දරු මුණුපුරෝ ඔක්කොම මේ සැවැන්නුවර ඉන්න ඔක්කොම දරුවෝ විශාකගේම මුණුපුරු මිනිපිරිය වෙනවා නම් ආස නැද්ද? හිතේ තියෙන බන්ධනේ දුකට කිව්වා අනේ ස්වාමීනි මගේ මිනිපිරි වගේ පොඩි උන් මේ සැවැන්නුවරම ඉන්න ඔක්කොමලා මුණුපුරු මිනිපිරිය වුණත් මං ආසයි. විශාක සැවැන්නුවර 7 කෝටියක් ජනකාය අතරේ දවසකට දරු පැටව කී දෙනෙක් විතර මැරෙනවද? විශාක කිව්වා ස්වාමීනි ඇතෙන් කාල තියෙනවා 10 12ත් මැරෙනවා. ඇතෙන් කාල තියෙනවා 5 6ත් මැරෙනවා. ඇතෙන් කාල තියෙනවා 2 3 දෙනාත් මැරෙනවා. ස්වාමීනි එකම දරුවෙක්වත් නොමැරෙන දවසක් නම් මේ සැවැන්නුවර නැතුව ඇති. කෝටි 7ක් ජනතාව අතරේ මේ ලංකාවෙම ඉන්නේ 2 කෝටියයි. මේ 2 කෝටියෙන් නැතුව ඇති එක දරුවෙක්වත් නොමැරෙන දවසක්. 7 කෝටියක් අතරේ විශාකයි වචන කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට වදාරනවා විශාකා එහෙමනම් ඔය කෙසුයි ඔය ඇඳුමුයි වේල ගන්න නම් හම්බෙන්නේ නැහැ. හැමදාම මලගම හැමදාම චාරිත්‍ර. මේක පින්වතුනි අපිට එක එක්කෙනාට පෞද්ගලික පෞල සංස්ථාවල මෙහෙම වෙලා තියෙන හින්දා නේද අපිට කාලයකට සැරයක් මලගමක් එන්නේ. හැබැයි ලංකාවේ හැමදාම මලගමක් නැද්ද? හැමදාම මලගමක් තියෙනවානේ. ලංකාවේ මිනිස්සු අපේ අය නෙමෙයිනේ අපිට. ඒ හින්දා අපි දන්නේ. අපිට අපේ පවුලේ ওই ළඟ කවුරු හරි නැති වුණාට පස්සේ තමයි මේක පපුව රත් කරගෙන අස්සට දැනෙන්නේ. හැබැයි හැමදාම මේ ලංකාවේ මලගමක් තියෙනවානේ. විශාක එකපාර කිව්වා ස්වාමීනි මට එකම මුණුපුරෙක්වත් මිනිපිරියක්වත් ගැන බැඳීමක් එපා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා හරිය ලස්සන අර්ථයක්. විශාකා බැඳුණු 100ක් තියෙන තැන දුක් 100ක් ඇත්තේ. බැඳුණු 50ක් තියෙන තැන දුක් 50ක් ඇත්තේය. බැඳුණු දේවල් 10ක් තියෙන තැන දුක් 10ක් ඇත්තේය. බැඳීමක් තියෙන තැන දුකක් ඇත්තේය. විශාකාවෙනි බැඳීමක් නැත්නම් දුකක් නැත්තේය. මොනතරම් අසිරිමත්ද මේ ධර්මය කියන එක. ඔයාලා ඔයලගේ ජීවිතේ ඔය හිත් හසුරුවන්න පිංගුතුනේ ධර්මයට අනුව හිත ඇසුලේ බොල් දේවල් හිත කාලය අපතේ දාන්න නැතුව ඔයාලා අදින් පස්සේ මේ දහම් කාරණා ටික මේ කියලා දෙන චුට්ට හිතන්න පටන් ගන්න. හිත ඇතුලේ එක එක්කෙනා බැනපුවා, එක එක්කෙනා හින් පාස් කරපුවා, එක එක්කෙනා රිද්දපුවා. සමහරවිට අවුරුදු ගණන් අපි පැසවනවා. තමන්ගේම ආදරණීය ස්වාමි පුරුෂයාගේ පොඩි වෙනස්කමක් මාස ගණන් අපි පැසවනවා. තමන්ගේ බිරිඳගේ පොඩි වචනයක් හිත ඇතුලේ සමහරට මාස ගණන් පළපැදියම් කරගෙන පැසවනවා. වැඩකට නැති බොල් දේවල් මේ හිතේ පැසව ගත කරන දවසක් ආයෙ හරවන්න පුළුවන්ද? ආයෙ ගන්න බෑ. අපි මෙතුවක් කලක් දවස් ටික ඉවර කළා. දැන් මේ බණපදේ අහලා ඉවර වෙනකොටත් අපේ කාලේ ඉවර වෙනවා. ඉවර වෙන තප්පරයක්වත් ආයෙ අපිට ගන්න බෑ. ඒ නිසා පින්වතුනි ඔයාලගේ තප්පර කීපේ වටිනා විදිහට ගත කිරීම ඔයාලට බාරයි. ඉස්සරහට එන තප්පරයක්වත් අපතේ දාගන්න නැතුව වටිනා විදිහට ඉදිරි තප්පර ටික ගත කිරීම ඔයාලට බාරයි. බණපදයකින් සිහි උපදිනව හැර අපට වෙන කල හැකි කිසිදු උදව්වක් නැත්තේ. හොඳට සිහි උපද්ද ගන්නට
සිතා සිටියද කෙනෙක් මම මගේ යයි කියා මරණයේදී කෙනා එයම දාලා ගියා නැනවතුන් මේ කරුණ හොඳින් හිත තුල තියා කිසි දිනක නොම ඇලේ මමය මාගේ කියා සුපිනේන යථාපි සංගතං මේක හරියට හීනයක් වගේ පටිබුද්ධෝ පුරිසෝ නපස්සති අවදි වුණාට පස්සේ සිහිනෙන් දුටු කිසිවක් පේන්න නැත්තේ ඒවම්පි පියායිතං ජනං ඒ වගේමයි ප්‍රිය ජනයත් එක්ක ගත කරන කාලේ පේතං කාල කතං නපස්සති කලුරිය කළ කල්හි යලි කිසි අයුරකින් දකින්න නොලැබේ ජීවත් වෙලා ඉන්න කාලේ ඥාතීන් කියනවා තමන් නිදන ඇඳ පෙන්නලා මේක මං නිදන ඇඳ ඒ ඥාතිය මැරුණට පස්සේ අපි කියනවා අනේ මේ අපේ නෑයා නිදපු ඇඳ ජීවත් වෙද්දී ඒ නෑයා තමන් දාන වලලු පෙන්නලා කියනවා මේක මගේ වලල්ල මැරුණට පස්සේ අපි ඒ වලලු පෙන්න කියනවා මේ අපේ නෑයාගේ වලල්ල ජීවත් වෙලා ඉන්න කාලේ තමන් පදින වාහනේ ගැන එයා කියනවා මේක මගේ වාහනේ එයා මැරුණට පස්සේ අපි කියනවා මේක අරයාගේ වාහනේ ඕක නෙවෙයිද කතන්දරේ ඕකමනේ වෙන්නේ සිහින වගේ මොනතරම් මනරම් හීනයක් දැක්කත් ඇහැරෙද්දී හීනයට අදාළ මතකයක් මිසක් අන් කිසිවක් නැත්තේ ලස්සන හීනයක් දැකලා නැගිට්ටොත් අපි සතියක් විතර ඕක කියවයි මෙහෙම හීනයක් දැක්කනේ හරි ෂෝක් එක හැබැයි ওই හීනේ තිබ්බ මොකවත් අපිට ලැබෙනවද නෑ භයානක හීනයක් දැක්කොත් එහෙම අපි ඒකත් කියවයි මෙහෙම එකක් දැක්කනේ අප්පා හැබැයි ඒකට අදාළ මොකුත් අපේ ජීවිතේ තියෙනවද නෑ මේ වගේමයි ජීවිතේ ගත කර එක්කෙනා ගැලවිලා යනවා එයාලත් එක්ක ගත කරපු මතක සටහන් මේ ගෙවල් ඇතුලේ යලි දෝංකාර දෙයි මේ මිදුල් වල යලි දෝංකාර දෙයි මෙහෙම වුණා හැබැයි මේක නෑ හන්දිවල එයාලත් එක්ක සිද්ධ වෙච්ච සිදුවීම් අපිට සමහරට යද්දි මැවිලා පෙනේ අනේ මෙහෙම එකක් වුණා අසවල් එක උනේ මෙතනදීනේ හැබැයි ඒව මොකවත් ආයේ නෑ සිහින වගේ අපි සිහිනයකට පිංගුතුනේ වටිනාකමක් දීලා සිහිනයක් හැබැයි වෙයි කියලා හිතන් ජීවත් වුණොත් ඒක මෝඩකමක්ද ඥානවන්තකමක්ද මෝඩකමනේ හීනය ඒ නිසා තමන්ගේ ජීවිතේ වටිනාකම් දිය යුතු තැන් ටික අපිට අඳුන ගන්න වෙනවා එහෙම නැති වුණොත් එහෙම ජීවිතේ ඔහි ගත කරලා හිස් මිනිහෙක් විදියට හිස් අතින්ම අපට යන්න සිද්ධ වෙයි. ඒ නිසා හිතන්න. සිහිනෙකින් එක් වෙලා සොම්නසින් සිටින්දී බොඳ වෙලා යයි සැනින් අවදි වී බලද්දී මේ ලෙසින් තමා ප්‍රිය කළ අයද මෙරෙද්දී නොමලබේ දකින්නට යලි කොතෙක් හඬද්දී
දිඨාපි සුතාපිතේ ජනා. ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබ්බොත් යේසං නාමමිදම් පවුච්චති. ඒ ගැන නාම මාත්‍රිකව විතරයි කියන්න වෙන්නේ. නාම මේ වාව වසිස්සති. සිහිකරත් සිහිකරන්න වෙන්නේ නමකින් විතරමයි. අක්කේයම් පේතස්ස ජන්තුනෝ මිය පරලෝකීයපු නෑයා ගැන නමකින් මතක් කරනව ඇර වෙන මොනව මතක් කරන්නද? නමකින් මතක් කරයි. යන් නාම මාත්‍රිකව පෙන්වන්න පුළුවන් මොන හරි සටහනක් පෙන්නයි. එච්චරයිනේ. අන්න සියලු දේ එයා හැරදමා ගියා. අපි ඒව අතගගා සමහරවිට දැන් අඬනවා නම් දුක් වෙනවා නම් ශෝක කරනවා නම් අපි ගත වෙන ජීවිතේ මොනතරම් අඥානද? ඇත්තටම අපිට මතක් වෙන්න ඕන යම් මේ වටින පහේ බඩු මුට්ටුවක් හෝ තමන්නේ ඥාතියාගේ ඇස් දෙකට පෙනෙන්න තියෙනම් ඥාතියා ඒක හැරදමා ගියා කියන එක දැනෙද්දී අපිටත් මතක් වෙන්න ඕනේ හැරදමා යා යුතුයි හැරදමා යා යුතුයි සබ්බම් පහය ගමනියන් හැමදේම හැරදමා යා යුතුයි. ඕක තමයි හිතක් ඇතුලේ දෝංකාර දී යුතු දේ. ඔය දේ දෝංකාර දෙන්න මලගමක් එනකන් ඉන්න එපා. මලගමක් නිසා මරණය ගැන මට මෙහෙම කතා කර හැකි. බැරි වෙලාවත් මෙහෙම දේශනාවක් වෙන තැනක කරොත් එහෙම කට්ටිය මූණට මූණ බලා ගන්නවා. ඒ හාමුදුරුවෝ මේ මරණය ගැන නෙමෙයි කියන්නේ. හරි මූසලයිනේ අප්පා. මරණයද ඇත්තටම මූසල? මරණය ඉස්සරහා පිහිටක් නැති ජීවිතේද? මරණය අභිමුඛයට එනකොට පිහිටක් නැති ජීවිතේනේ මූසල. මරණය අභිමුඛයට එනකොට ඔයාලා පිහිටක් හදාගෙන නම් ඒ ජීවිතේ මූසල නෑ සදහැවතුනේ. මරණය අනික් පැත්ත හරවන්න පුළුවන් జగතේ මේ ලෝකේ නෑ. ඒ නිසා අපේ ලෝකනායක බුදුරජාණන් වහන්සේ පවා මරණය උරුම කරගත්ත කර්මයක් එක්ක ආපු අයට මරණයටපත් වෙන්න පොඩි මොහොතක් තියලා හරි දෙන්න පුළුවන් පිහිටක් දුන්නා. ඔයාලා අහලා තියෙනවා චත්තමානවකගේ කතාව? චත්තමානවකට වයස අවුරුදු 16යි ඒ වෙද්දි ගුරුවරයාට ගුරු පඬුරු අරගෙන 16 කොල්ලෙක් තාක්සිලා යනවා. අවුරුදු 16 කොල්ලෙක්ගේ ඔළුවේ වැඩ කරයිද මේ තියෙන පියවරක් ගානේ මරණයට ලඟ වෙනවද දන්නේ නැහැ කියලා? ලේසි කෙනෙක්ගේ නෑ. ලේසි කෙනෙක්ගේ නෑ. බුදුබණ පදයක් අහලා හිත ඇතුළට ප්‍රඥාවක් ගියපු කොල්ලෙක් හිටියොත් මිනිහට නම් චුට්ටක් හරි හිතෙයි මේ තියෙන පියවරකින් පවා මරණයට ලඟ වෙනවනේ කියලා. අනිත් අය නම් අවුරුදු 16 වගේ වයසක මරණය ගැන හිතන්නේවත් නෑනේ. හැබැයි අවුරුදු 16 කියලා කියන්නේ මරණය සමීපයට නොයන අමුතු ආරක්ෂාවක් තියෙන ආයුෂයක්ද? නෑනේ. මිනිස්සු මැරිලා යන්නේ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. ගස්වල ගෙඩි වැටෙන්න නියත නෑ පිංගුතුනේ. ඉදිලම වැටෙනවා කියලා කතාවක් නෑ. සමහර ගෙඩි වැටෙන්නේ මල් කාලෙම. හරියට ගෙඩිය හැදෙන්නක් කලින් මලම වැටිලා යනවා. සමහර ගෙඩි යන්තම් මතුවේගෙන එද්දි ලපටි කාලේ වැටෙනවා. සමහර ගෙඩි මෝරන්නත් කලින් යන්තම් කොළ ගැහෙනකොට වැටෙනවා. සමහර ඒවා පැහිලා වැටෙනවා. සමහර ඒවා ඉදිලා වැටෙනවා. ගහක ඉදුණු ගෙඩියක් වැටෙන්නේ නැතුව නැට්ටෙන් හිර වුණා කියලා කතාවක් නැහැ. ඒ වගේ මේ උපන් සත්‍යය නොමැරෙනවා කියලා කතාවක් නම් ලෝකේ නැහැ. ජීවන සැරිය ඔයාලා අපි දැන් කොයි විදිහට ගත කළත් ආඩම්බර වෙන්න නම් එපා පිච්චියක්වත්. මොනතරම් ප්‍රසිද්ධ චරිතයක් වුණත් පොඩ්ඩක්වත් ආඩම්බර වෙන්න එපා. මොකද මරණයට ප්‍රසිද්ධිය අදාළ නැහැ. මොනතරම් බලපුරුවන් කාර්යයක් වුණත් ආඩම්බර වෙන්න නම් එපා චුට්ටක්වත්. මොකද මරණයට බලය අදාළ නැහැ. මරණය ඔයාලගේ අභිමුඛයට එද්දී ඔයාලට උවමනා කරන්නේ හදාගත්ත ශක්තිමත් හිතක්. ඒ ශක්තිමත් හිත ධර්මයෙන් විතරමයි හැදෙන්නේ. වෙන තැනකින් හැදෙන්නේ. ශක්තිමත් හිතකට පුළුවන් මරණාසන්න වේදනා සිහි මුලා නොවි දරන්න.
ඔයාලා හිතනවද පණ අතහරිනවා කියන එක ලේසි වැඩක් කියලා? පණ අතහරිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ආය අමුතු එකක් ඕනේ. මේ නිකන් පරිහරණය කරන බඩුවක් මුට්ටුවක් අතහරිනවා කියන එක ලේසිද? පණ අතහරිනවා කියන එක කොච්චර අමාරු වේද? පණ අතහරින නිමේෂය දරා ගන්න බැරි වේදනා ශරීරයට එන නිමේෂය. ඔයාලා දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාළා යමෙක් සීලවන්තව ජීවිතය ගත කරොත් සිල්වතාට ආනිසංසයක් අසම්මූල හෝ කාලං කරොති මිය පරලෝ යද්දී සිහි මුලා නොවන්නේය. යමෙක් මෛත්‍රිය වැඩුවොත් මෛත්‍රිය වැඩු කෙනාට ආනිසංසයක් අසම්මූල හෝ කාලං කරොති සිහි මුලා නොවේ කලුරිය කරන්නේය. යමෙක් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති වැඩුවොත් ආනිසංසයක් සිහි මුලා නොවී කලුරිය කරන්නේය. ඒ ආනිසංසයක් විදියට විශේෂයෙන් ලබන්න නම් ඒකෙන්ම තේරෙනවා අනිත් බහුතරයක් දෙනා සිහි මුලාව කලුරිය කරන්නේය. අසරණයි මේ ජීවිතේ. අපි හිතන තරම් මේ කතන්දරේ සුන්දර නෑ. මේක යන්තම් හයිය හත්තිය තියෙන කාලේ අමුතු සුන්දරත්වයක් දැනෙන එකම තමයි මේකට පටලැවෙන්න හේතුව. ඒත් ඔයාලා නුවණකින් හිතන්න මේ ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නේම අසරණ වීමක් නේද කියලා නුවණින් හිතන්න. අපි ඉන්නේ එක එක වයස් මට්ටම් වල ස්වාමීන් වහන්සේලාත් එක්ක නිසා අපිට මේකේ යම් ආශිර්වාදයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාට දැන් ඇතෙමුන්ට සුදුබත් තහනම්. එතකොට මං කල්පනා කළා ඉස්සරහ ලේසි නන් නැත. ආස කරන දේවල්ම තහනම් වෙන කලක් එන්නේය. එහෙම නැද්ද? අපි ආසම කරන ප්‍රණීත කේක් එක ඉස්සරහට තහනම් කේක් එක බවට පත් වෙන්න නියමිතව තියේ. තේකට වැඩිපුර සීනි දානවා නම් වැඩි සීනි තහනම් වෙන්න තියේ. වැඩිපුර පිටි කෑමට ගිජු නම් අනාගතේ පිටි කෑම තහනම් වීමට නියමිතව තියේ. සමහරු රතුබත් තිව්වොත් ගෙදර තරහ වෙලා කන්නේත් නේ. මම සුදුබත් විතරයි මට හදන්න ඕනේ කියලා සමහරු රණ්ඩු අල්ලනවා. සුදුබත් තහනම් වෙන කාලයක් එමින් තියේ. තේරෙනවද ඔයාලට අපි අසරණ අඩියකට යනවා කියලා? අපේ යුගයේ ඉන්න අය එක්කෙන ඈත් වී යමින් සිටි. අම්මලා තාත්තලා හොඳටම තේරෙනවා මේ ජෙනරේෂන් එකකට එකක් පෑහෙන්නේ නැහැ. එකම පවුලේ වුණාත් එක එක යුගයන් වල ඉන්නේ එක එක විදිහේ සංකල්ප සහිත චරිත. 90 දශකයේ අයට 80 දශකයේ අයගේ ඒවා එච්චර පෑහෙන්නේ නැහැ. 80 දශකයේ අයට 70 දශකයේ අයගේ ඒවා එච්චර පෑහෙන්නේ නැහැ. අපි දන්න කියන අය අපිට එක කෙනා අඩු වෙවි යනවා. අනාගතේ එකට කල්ලි දාගෙන සතුට වෙන්න බෑ. අපිට තනි වෙන තැන ලං වෙමින් තියෙනවා. ඔයාලා හිතන්න ඔයාලගේ ජීවිතය ඇතුලේ තනි වුණාම නෙමෙයිද ඔක්කොම දරා ගන්න අමාරු දෝංකාර ටික එන්නේ. කට්ටියත් කිද්දි එහෙම නේ. කට්ටියත් කිද්දි අපි කාලේ කයියෙන්ම ගෙවිලා යනවා. අපි දන්නෙත් නෑ. මම දැකලා තියෙනවා බේබද්දු බොන අයත් එක්ක එකතු වෙලා බේබදුකම ගැන මහා උජාරු කතා. අපි අහවල් දෙන මතක නැද්ද මෙහෙම බිව්වා? අහවල් දෙන මතක නැද්ද මෙහෙම බිව්වා? මහා පම්පෝරි. සිගරට් උරන අය සිගරට් උරන ඈයෝ තලේ පම්පෝරි. සල්ලාලයෝ ගොඩේ පම්පෝරි. හැබැයි ඔයාලා හිතනවද තනියෙන් ඒ අය සතුට වෙනවා කියලා? තනි වෙලා මේ මිනිස්සයා මං බිව්ව තරම් මං බිව්ව බීමනක් කියලා සතුට වෙනවද නැද්ද? විඳවනවා හිතවලින්. සල්ලාලෙක් තනි වුණාට පස්සේ අප්පුඩික ගහ සතුට වෙනවද? මං කරපු සල්ලාලකම් මන්නේ දන්නේ. විඳවනවා හිතවලින්. ඒ නිසා මම නම් හිතන්නේ අපි ලබන්න ඕන හොඳම පුහුණුව හිතත් එක්ක තනි වෙද්දී හිත ඔයාලට සැනසෙල්ලක් ගේන ගානට ඔයාලා හිත හදන්න. ඔබ පුළුවන් කාලේ පින් කරගත්තා. හිතම ඔයාලට කතා කරලා කියනවනේ. ඔබ පුළුවන් කාලේ කුසල් වැඩුවා. උඹේ මව්ට උඹේ පියාට
උඹ සලකන්න පුළුවන් උපරිමයෙන් සැලකුවා. උඹට දුක් වෙන්න කරුණක් නැහැ. උඹට උදව් කරපු අයට උඹ පෙරලා කරන්න පුළුවන් උදව් හැකි උපරිමයෙන් කළා. උඹට කනගාටු වෙන්න කරුණක් නැහැ. උඹට ආදරය කරපු ස්වාමි පුරුෂයාට ස්වාමි පුරුෂයාගේ විශ්වාසය සිඳලා උඹ රහසේ මුකුත් කළේ නැහැ. උඹට කනගාටු වෙන්න කරුණක් නැහැ. උඹට ආදරය කරපු බිරිඳට ඈ නැති තැන උඹ එක එක වගේ පටලවිලා ඇගේ විශ්වාසෙ බින්දි නැහැ. උඹට කනගාටු වෙන්න කරුණක් නැහැ. අපේ හිත අපිට එහෙම කතා කරලා කියනවනම් ඒකම නෙමෙයිද පින්වතුනි අපිට ධනයකින් බලයකින් ගන්න බැරි අසිරිමත් සැනසෙල්ල. සැනසෙල්ල හදන්න. මේ වෙනකන් අද වෙනකන් ඔයාලට වැරදිලා තිබ්බනම් අද ධර්ම දේශනාව හිතට අරයි යන්න මට වැරදිලා තිබ්බේ. හැබැයි අර අපේ ස්වාමීන් වහන්සේගේ අම්මගේ 7 දවසේ බණේදී අපේ හාමුදුරුවෝ බණපදේ කියපු දවසේ ඉඳලා මම වෙනස් වුණා. එහෙම වෙනස් වෙන්න. මිනිස්සු 999කගේ ඇඟිලි ඇඟ වටේ පටලගෙන හිටපු කෙනෙකුට බුදුරජාන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ වෙනස් වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? හැරිලා බලනකොට භයානක මිනිමරුවෙක් විදිහට තමන්ව පෙනිච්ච කෙනෙකුට ජීවිතේම අනිත් පැත්ත හරවගෙන තුන්ලොවක් වඳින අරහත් උත්තමයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තිබ්බනම් ඇයි පින්වතුනි අපිට බණපදයකින් වෙනස් වෙන්න බැරි? ඒ නිසා හදාගන්න ජීවිතේ. ඔයාලගේ ජීවිතයේ අන්තිම හුස්ම හෙලන්න වෙන තැන අසරණියෝ විදිහට අන්තිම හුස්ම හෙලන්න නම් ලැහැත් වෙන්න එපා. ඔයාලා සම්බන්ධයෙන් නාම මාත්‍රිකව කතා කරන්න මේකේ කවුරුත් ඉතුරු වෙයිද කියලා කවුද දන්නේ? අපි දන්නේ නේ. අපි මැරෙන කලෙක අපි සම්බන්ධයෙන් නාම මාත්‍රිකවත් සිහිපත් කරලා මේ උතුම් ස්වාමීන් නමකගේ අම්මා කෙනෙක් නිසානේ මේ නිවස අද ධර්ම මණ්ඩපයක් කරලා අද 7 දවසේ බණක් විදිහට නෙමෙයි මහා ධර්ම දානයක් විදිහට මේ දේශනාව කරන්නේ. ශ්‍රද්ධා රූපවාහිනියෙන් පටිගත කරවලා ලෝකේ බණ අහන ලක්ෂ සංඛ්‍යාත පිරිසකටත් බණ අහන්න ලැබේවා කියලා මේක කරන්නේ අම්මා වෙනුවෙන් අග්ගර වූ ධර්ම දාන උදාර පිනක් ජනිත කරවන්න. ඉතින් ඔයාලට ඉන්න දරු පැටව් එහෙම කෙලෙහි ගුණ සහිතවම හැදෙයිද කියලා කවුද දන්නේ? සමහර මව්පියෝ මැරෙනවා මේ ලංකාවේ. දරුවෝ රට එහෙ ඉඳලා මෙහෙට සල්ලි එවලා මෙහෙ ඔය මල් ශාලාවකට දාලා ඒ මල් ශාලාවේ අය විතරයි මිනිහ සම්බන්ධයෙන් ඔක්කොම බලන්නේ. මල් ශාලාවෙම නිකන් මේ කුලියට සල්ලි දීලා ඉන්නවා මූණ එල්ලගත්ත නිකන් ඥාති වගේ පිරිසක්. ඔහොම නිකන් සමහරුන්නේ දරුවෝ ඒ විදිහටනේ මිය පරලෝ ගියපු තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ. අපි කවුද දන්නේ පින්වතුනි? අද අපිත් එක්ක ඇඟේ පැටලි ඉන්න පොඩි උන් අනාගතේ අපිට පයින් ගහන જાතියද කියලා දන්නවද? අද ඇඟකින් ගලවන්න බැරුව ළඟ ඉන්න දරුවෝ අම්මගේ වැඩක් බලාගනින් කියන જાතිය චරිතද කවුද දන්නේ ඉන්නේ? ඒ නිසා අනාගතේ අපි නමක් කියයි කියලාවත් බලාපොරොත්තු වෙන්න එපා. හොඳම දේ මොකද්ද? තමන්ගේ රැකවරණේ හදාගෙන ඇස් දෙක පියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළා ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි නම ඉතිරි කොට කතා බස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේ එම කලට සෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මම අයිතේ. මම මගේ කියන දේට ගිජු වෙලා වසන අයට ජීවන ගමනේ
ශෝක වැළපීම් මසුරුකම් බැහැර කරගන්න බෑ. එයා ශෝකයට අකමැති නම් කල යුත්තේ මම මගේ කියන දේ බැහැර කිරීමයි. වැළපෙන්න අකමැති නම් කල යුත්තේ මම මගේ කියලා අල්ලගන්න නැතුව ඉඳීමයි. මසුරුකමට අකමැති නම් කල යුත්තේ මම මගේ කියලා ග්‍රහණය කරගන්න නැතුව ඉඳීමයි. ඒවා යම්කිසි බීජයක ඵල. ශෝක වැළපීම් මසුරුකම් කියලා කියන්නේ ප්‍රතිඵලය. ඒක නෙමෙයි බීජය. බීජයක් හිටෙවුවා නම් ඒක පැලවෙනවා. අපි අකමැති නම් යම් පැල જાතියකට අපි එව්ව හිටවන්න නැතුව ඉන්න ඕන. හිටෙන්නේ නැත්නම් ආයේ බයේ දෙගිඩියාවේ ඉන්න දෙයක් නැහැ. මේ පැලවෙයිවත්ද? හිටෙව්වොත් පැලවෙනවා. තේරෙනව නේද මේ කියන දේ? හිටෙව්වොත් පැලවෙනවා. ආන් ඒ වගේමයි අපි යම් කිසි දෙයක් මම මගේ කියලා ග්‍රහණය කරගෙන නම් අපිට කැමති වෙන්න වෙනවා පිංගුතුනි. ශෝකයට, වැළපීමට, මසුරුකමට, පටලැවිල්ලට, උපාදානයට අපිට කැමති වෙන්න වෙනවා. විරේක බෙහෙතක් බීපු කෙනෙක් ඊළඟට කැමති වෙන්න වෙනවා. බඩ බුරුල්ලලා යනවා. විරේකෙ බිව්වට පස්සේ ආයෙ යන්න එපා කියලා නැවැත්තිරි බෑ. ඊට පස්සේ යනවා. ආන් ඒ වගේ එකක් මේක. ජීවිතය තුළ ශෝක නොවී ඉන්න කැමති නම් කල්ැතුව හිතන්න ගමු අපි. එකක්, මාත් වයසට යන කෙනෙක්. වයසට යම ඉක්මවල නැහැ. හිතන්න පටන් ගන්න. දෙක, මාත් ලෙඩ වෙන මිනිස්සේ ලෙඩවීම ඉක්මවල නැහැ. තුන, මාත් මැරෙන කෙනෙක් මරණ ඉක්මවල නැහැ. හතර, මම ප්‍රිය කරන යම් තාක් දේ ඇද්ද ඔය හැමදේම මට අහිමි වෙනවා. මම ප්‍රිය කරන යම් තාක් දෙන අයද ඔය හැමෝමත් මට අහිමි වෙනවා. පහ, හිතන්න ගන්න. ඔය ඔක්කොම අහිමි වෙලා යද්දී මට මගේ කියලා තියෙන්නේ කම්මස්සකා. මං කරන ලද කර්ම. කම්ම දායාදා. ඒක තමයි දෑවැත්ත. කම්ම යෝනි. ඒක තමයි මගේ උප්පත්ති ස්ථානේ තීරණය කරන්නේ. කම්ම බන්දු. ඒක තමයි සමීපම වෙන්නේ. කම්ම පටිසරණ. ඒක තමයි පිළිසරණ. යං කම්මං කරේසාමි කල්යාණං වා පාපකං වා. මං කරනවා නම් හොඳක් හෝ නරකක්. තස්ස දායාදු භවිස්සති. ඒක තමයි ඉතින් මගේ දෑවැද්ද. ඔයාලා හොඳ දේවල් කර කර ඉන්න මිනිස්සු නම් ඔයාලට ප්‍රීතියෙන් ඉන්න බැරිද? අර කුඹුරු ගොවිතැන් කරන අය හොඳ බිත්තර වී එකක් වපුරනවා. ඊට පස්සේ මිනිස්සු හරි සන්තෝෂෙන් ඉන්නවනේ. මං හොඳ බිත්තර වී එකක් වැපිරුවා. දැන් හොඳ ආස්වැන්න කෙයි මට. ඇයි හොඳ එකක් වපුරලා? ඒ වගේනේ. ඔයාලා හොඳ දේවල් වපුරලා නම් කයින් ප්‍රාණඝාත කරලා නැත්තම්, හොරකම් කරලා නැත්තම්, වැරදි කාම සේවනය කරලා නැත්තම්, මත්ද්‍රව්‍ය භාවිත කරලා නැත්තම් ඔයාලට පුළුවන් සතුටු වෙන්න. ඔයාලා වපුරපු දේ හොඳයි. අනිවාර්යෙන් අස්වැන්න හොඳයි. ඔයාලගේ කටවල වලින් බොරු කේලම් හිස් වචන පරස වචන කතා කරලා නැත්තම්, මව්ට පියාට නිගරු කරලා නැත්තම්, ඒ වලට සතුටින් හිටියගෙන. ඔයාලා වපුරපු දේ සුන්දරයි, ප්‍රතිඵල ඒකාන්ත කොට සුන්දරයි. ඔයාලගේ ජීවිතය ගත කරද්දී දියුණු වෙන මිනිස්සුන්ට ඕගොල්ලෝ කුහකව ඊර්ෂ්‍යා කරලා නැත්තම්, ඒ අයගේ දියුණුවට අකුල් හෙලලා නැත්තම්, ಗುಣමකු වෙලා නැත්තම් ඔයාලට සතුටු වෙන්න බැරිද? ඔයාලගේ ජීවිතේ ඔයාලා ලස්සන සුන්දර හිතකින් අරන් ඇවිත්නේ. මම නම් මේකේ ගොඩාක්ම ආස හිතේ සුන්දරත්වයට. මොකද මගේ ජීවිතේ මට ලැබිච්චි වැහැරෙන්නේ නැති එකම දේ හිත. හැමදාම ලස්සනට තියාගන්න පුළුවන්. අන්තිම පණ මේ හුස්ම පොත හෙලනකම් පණ තියෙනකම් ලස්සනට තියාගන්න පුළුවන් එකම දේ ඉතින් ඕකනේ. ඔය මූණත් හඩු මේකප් කර කර තියාගන්න පුළුවන් කාලයක් තියෙනවනේ. ඊට පස්සේ ඒක අතාරින්න වෙනවනේ. ඕක මේකප් එකකින් හදන්න බැරිද එවසකින් නේද? එනවනේ. අපේ කොණ්ඩ මෝස්තර දාලා මෝස්තර අතහරින්න වෙන දවසක් අපිට එනවද නැන්ද? එනවමනේ. චිත්‍රපටි ආදී බල සතුටු වෙන මිනිස්සු අපි. අන්තිමේ අපි චිත්‍රපටයකින් සතුටු කරන්න බැරි එහෙම තැනකට අපේ ජීවිතේ එන්නේ නැන්ද? එනවනේ. අපි යන්නේ එතෙන්නේ. නියපොතු රවුමට කප ඉන්න අපි දැන්
අපේ නියපොතු අපිට දැනට රවුමට කපන්න පුළුවන්. මං දම් බෙදන ආච්චියම්මල සියලාගේ අත් දකිනවා. මං එතකොට මගේ අත් දිහා බලන මං කල්පනා කරලා තියෙනවා. මෙව්වත් ඉතින් ඇබරෙන්න නියමිතයිනේ කියලා. ඉතින් මොනව කරන්නද? නවත්තන්නද නේ? මේක හිතීම මිනිසෙකුගේ ජීවිතේ පිරිහෙන්න කරනවද? නෑ, කිසිසේත් නෑ. ඇත්ත හිතන මිනිසයා කවදාවත් අතරමං වෙන්නේ නෑ. බොරුවක් තුළ ජීවත් වෙන මිනිසයාට බොරුවක් තුළ හිටිය කියලා තේරෙන්න ගන්නකොටම එයා අතරමං. ඒ නිසා පින්වතුනි, ඇත්ත තුළ ජීවත් වෙන්න ආස කරන්න. ඇත්ත තුළ ජීවත් වෙන මිනිස්සෙක් කවමදාකවත් අසරණෙක් වෙන්නේ නෑ. තස්මා මුනයෝ පරිග්ගහං. ඒ නිසා තමයි මුනිවරු නම් මම මගේ කියන ඇල්ම දුරු කරන්නේ. හිත්වා ආචාර්යන්සු කේම දස්සිනෝ. බියක් නැති නිවන දැකලා ඒ උත්තමයෝ තුටින් කල් ගෙවනවා. ඒ උත්තමයන්ව වෙහෙසන්න බෑ. මම මගේ යන දෙයට ගිජු වෙලා වසන්නේ. සෝක වැළපුම් මසුරු සිත් බැහැර නොයන්නේ. එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ. බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ. පතිලීන වරස්ස බික්කුණෝ. ඒ හුදකලාවේ ජීවිතය ගත කරන ඒ උතුම් ශ්‍රමණයාට භජමානස්ස විවිත්ත මාසනං. විවේකයේ තියෙන ගිරි ගුහාවල හුදකලා කුටිවල සැනසෙල්ල ඉන්නකොට සාමග්‍ය මාහු තස්ස තං. තමන් තුළ කිසි වෙහෙසක් දුකක් ඇත්තේ නෑ නේද කියලා පේනකොට යෝ අත්තානම් භවනේන දස්සයේ. ධර්මයත් එක්කම එකතු වෙලා තව තවත් සැනසෙල්ල ඉන්නවා. ඒ ශ්‍රමණ ජීවිතය ගැන කියන්නේ. ඇත්තටම ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ අරහත්ත්වයට පත්වීමේ සැනසෙල්ල කොච්චර සැනසෙල්ලක් ඇද්ද? සාමාන්‍ය කෙලෙස් සහගත වුණත් ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පුදුම පහසුවක්. කේස් ඉවත් කිරීමෙන්ම කොණ්ඩේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික නැත. නැත්නම් දන් දන්නවනේ වල කොණ්ඩේ කපන්න කීයද කියලා. නේ? කේස් ඉවත් කිරීමෙන්ම කේස් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික නැත. රැවුල් ඉවත් කිරීමෙන්ම රැවුල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික නැත. තුන් සිවුරට සීමා වීමෙන්ම ඒ තැනට සුදුසු ඇඳුම කෙසේද අඳින්නේ, මේ ඇඳුම මෙතෙන්ට සුදුසු වෙයිද, අර අසවල් ඇඳුම අලුත් විලාසිතාවය ඒක මෙච්චර ගණන්ය කොහොමද අප්පා ඕක ගන්නෙ? ඔය ජරමර කිසිවක් ශ්‍රමණ ජීවිතය ඇතුලේ නැත. ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පුදුම සැනසෙල්ල. යුද්ධයට යන්න හදනකොට බාධා කරන්න ඇති අම්මලා මහාන වෙන්න යද්දි බාධා කරනවා. මට තේරෙන්නේ නැහැ කියලා. දරුවේ කාමියකට බැඳෙනවා කියලා කිව්වොත් එහෙම ඒකට බාධා නොකරන අම්මලා මහාන වෙන්න යද්දි පොළොවේ පස් කනවා. යන්න එපා ඔබ ගියොත් මම මැරෙනවා. අහෝ අභාග්‍ය. සැනසෙල්ලක් කරා යන තම පුතුට යම් මවක් හෝ පියෙක් අකුල් හෙලනවා නම් අහෝ අභාග්‍ය. දරුවෙක් මහානකම හොයාගෙන යන්නේ එයා යන්නේ සැනසෙල්ල හොයන්. මම මේ මෑතක කල්පනා කළා මගේ ජීවිතේ මේ වෙද්දී අවුරුදු 30 ගණන් වල ගත වෙන්නේ. මම කල්පනා කරා මේ වයසේම තරුණයෝ අපි දහම් පද කියන වෙලාවල් වලම අපි දහම් පදයක් කිය අපි ධර්ම දේශනා දැන් සමහර දවස්වල පටිගත කිරීම මේව ඔක්කොම එදෙනවා. සමහර දවස් තියෙනවා මම දවසකට පැය 8ක් බණ කියලා. මං හවස සිහි කරලා බලද්දි දවසේ දේශනා 8ක් පැය 8ක් මම බණ කියලා. පැය 8ක් මගේ කටින් ධර්මයේම මං කතා කළා. මං කල්පනා කරලා තියෙනවා මගේම වයසේ තරුණයෝ කොච්චර ඇද්ද? තමන්නේ කටවල වලින් කුණු හරප කීකී ගත කරන. ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පුදුම සුන්දර එකක්.
ඒ සුන්දර ශ්‍රමණ ජීවිතේ යම් දවසක අරහත්ත්වයෙන් කෙලවර වුණොත් ඒක කොච්චර සුන්දර ඇතිද කියලා. ඉතින් පැවිද්දෝ විදිහට අපිට යාන්තම් හිතන්න පුළුවන්. හිත ඇතුලේ තියෙන ගිනි ටිකත් ඔක්කොම නිවිලා ගියොත් කොච්චර සැනසෙල්ල එතන ඇද්ද? ඒක පුදුම ශාන්තියක් පින්වතුනි. සැවැන් නුවරින් මහාන වුණා අලුත බැඳපු එක්කෙනෙක්. බැඳ විතරයි වගේ. බණහන්ට ගියාට පස්සේ හිතුණ අපරාධේ බැඳි බඳින්න කලින් බණහන්ට ලැබුණා නම් කොච්චර එකක්ද කියලා. ගෙදර ඇවිත් බිරිඳට කිව්වා සොන්තරි මෙහෙමයි. මට මේ විවාහ ජීවිතේ මං කරගන්නේ බණ ඇහුවනම් කලින්. ඔයා බැඳ විතරනේ මං ඔයාට නිදහස දෙනවා. ඔයා කැමති නම් ඕන මිනිස්සෙක් එක්ක ඔයා ජීවිතයක් පටන් ගන්න. මං සතු සියලුම දේපල ඔයාටයි. මං යනවා මහාන වෙන්න. මහාන වෙන්න ගියා. ඒ උතුමන් වහන්සේ බොහෝම ටික කාලෙකින් මහාන වෙන්න බුදුරජාන් වහන්සේගේ සෙවණට ගිහිල්ලා බොහොම ටික දවසකින් සැවැන් නුවර දාලා ගියා. උන්වහන්සේ සැවැන් නුවර දාලත් ගියාට පස්සේ තමයි බිරිඳට දැනෙන්න ගත්තා තමන් ගැබ් අරගෙන තම ස්වාමි පුරුෂයත් එක්ක විවාහයෙන් පස්සේ එක් වෙලා ඉන්නකොට ඈ දන්නේ නැහැ දරු පැටියෙ පිහිටලා. මිනිස්සයා මහාන වෙන්න ගියාට පස්සේ තමයි දන්නේ බඩට දරුවෙක් ඇවිත්. ඈ දරුවෙක් ඉන්නවා කියලා දැනගත්ත ගම වෙහෙරට හොයන් ගියා. හැබැයි එනකොට වෙහෙර දාලා ඈතකට ගිහින් ඈට කරගන්න දෙයක් නැහැ. ඈ දරුවාව බිහි කළා. දරුවව පෝෂණෙත් කළා. අවුරුදු 2.5 යනකොට ආරංචි වෙනවා අර තෙරුන් වහන්සේ ඔන්න ආපහු සැවැන් නුවරට ඇවිත්ලු. කවුරු හරි දැකපු කෙනෙක් ඇවිල්ලා කිව්වා ආන් ඔයගේ මිනිස්සු ඇවිල්ලා ඉන්නවයි. ඇයි කල්පනා කළා එයා මාව දාලා ගියා. මං මේ දරු පැටියවත් පෙන්නලා මං ආපහු එයාව එකතු කරගෙන ඉනවා. ඇය ගිහි ගෙදර ඉද්දි ඔහු ආසම කරපු ලස්සන මැදුමින් සැරසුණා. යම් මැදුමක් ඇඳගෙන ඉන්නකොට ඔහු කිව්වනම් සොඳුරි ඔයා වෙනදටත් වඩා අද ලස්සනයි කියලා. ඇයි ඇඳුම මතක් කරගත්තා. ඒකෙන් එන්දා. තමන්ගේ දරු පැටියටත් පොඩියට අඳගත්තා. ඒ ස්වාමීන් වහන්සේ රුක්සෙවණක භාවනාවෙන් වැඩ ඉන්නවා කියලා ඇයට ආරංචි වුණා. ඈතෙක් ගියා. යද්දී ඇය ආදරණීය කතා බහකින් ඔහුව වසඟයට අරන් එකතු කරගෙන ඉන්නයි ගියේ. හැබැයි දැක්ක දර්ශනින් ඇයට ආදරණීය බව නැති වෙලා ගියා. ඔහුට තිබුණ දිග්ග කොණ්ඩයක් දැන් ඒ කොණ්ඩේ නැහැ. ඔහුට තිබුණ ලස්සන රැවුලා දැන් ඒ රැවුල නැහැ. ඔහු බොහොම ලස්සන ආභරණ වලින් සහිත ඇඳුමකින් හිටපු කෙනෙක් දැන් තනි සිවුරක් පරවගෙන ඉන්නවා. ඒකේ පපුව පිච්චිලා ගියා. ඒ මදිවට S2 පියාගෙන තව කේන්ති ගියා. ඇය ළඟට ඇවිත් S2 පියාගෙන ඉන්න උන්වහන්සේට සැරට කතා කළා. "ඒයි" කිව්වා. උන්වහන්සේ S2 කැරියා. "ඒයි පෙනේද? මේ මං වඩාගෙන ඉන්නේ ඔහෙගේ දරුවා. ඔහෙගේ දරුවා නම් ඔහෙටක් එක්කමත් තියෙන්න ඕන. ඔහෙගේ දරුවා හැම බලා ගන්න කියලා." ඒ දරුවම මෙහෙම බිම තියලා ඇය ගස්සගෙන හැරිලා ගියා. ඇයි හිතුවා දැන් දරු පැටියා බිම තිබ්බ ගමන් සීතලට අඬන්න පටන් ගන්නකොට තාත්තනේ දරු පැටියා වඩාගෙන ඉඹලා මගෙත් එක්කම එයි. ඇයි හිතුවා. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත මිනිසයාට යමක් අතහැරියොත් අතහැරපු දේ අතහැරියට වඩා අල්ල ගන්නවා. නැන්ද බලන්න. යම් දෙයක් තියෙනවට වඩා තියෙන දේ නැති වෙද්දී ඒක සම්බන්ධයෙන් හිතවලට මහා අමුතු එකක් දැනෙන්නේ නැද්ද? වම් අතින් අතහරින මිනිසයා දකුණු අතින් අල්ලගන්නේ කියලා කතාවක් මේ සමාජයේ තියෙනවනේ. ඇයි හිතුවා ඔහුටත් එහෙම වෙයි කියලා. ගහකට මුවා වෙලා ඇය බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. අම්මා අහිමේච්ච ගමන් දරු පැටියා සීතලට මොර දෙන්න පටන් ගත්තා. ඒ උත්තමයා අඬන දරුවා දිහා බලන් හිටියා. හිතා ගන්න බෑ හිතක්. ඒක පිංගුතුනේ නිකලෙස් හිතක්. අද දහම්පදේ මම ඔයාලට කිව්වට ඒ උත්තමයාගේ හිත කොයි වගේද කියලා ඇත්තටම මට තේරෙන්නේ නැහැ. ඒක පුදුම හිතක්.
අඬන දරු පැටිය දිහා මොහොතක් බලන් හිටියා. උන්වහන්සේ හිම ඇස් දෙක පියාගත්තා. උන්වහන්සේ සමවැදී හිටපු ඒ උතුම් සමාධියට උන්වහන්සේ සැනකින් සමවැදුණා. උන්වහන්සේලා ලෝකයේත් එක්ක එකතු වෙච්ච අය නෙවෙයි. උන්වහන්සේලා ලෝකෙන් ඈත ඉන්න අය. දරුව මොර දෙනවා. ඇය ආපහු ආවා. දරු පැටියව වඩා ගත්තා. අර ස්වාමීන් වහන්සේ දිහා කේන්තියෙන් බලන් හිටියා. දරු පැටියව හොලවල නලවගෙන උන්වහන්සේගේ මූණට කිව්වා, ඔහේ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක්. හැරිලා ගියා. දෙවුරන් මහ වෙහෙරේ තමන් වහන්සේගේ අසිරිමත් බුදු නෙතින් මේ සංසිද්ධිය බලාගෙන ඉන්නවා. මෙබඳු කම්පිත මුනිවරු ලෝකයට බිහි කරපු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට උදානය පහළ වුණා. ඈ ළඟට ආවා කියා ආසාවක් ඇති වූයේ නැත. ඈ ගස්සාගෙන හැරී ගියා කියලා දුම්නසක් ඇති වූයේද නැත. ඇලීම් ගැටීම් සියල්ලම දුරු කළ ඒ භික්ෂුව සංගාමජී. උන්වහන්සේගේ නම සංගාමජී මහරහතන් වහන්සේ. ඉතින් ඒ උන්වහන්සේලාගේ සුන්දර ජීවිත ඒව බිහි වෙන්න පටන් ගත්තේ පින්වතුනි ටික පුරුදු කරගත්ත ධර්මයෙන්ම තමයි. ඒ නිසා ධර්මයෙන්ම පුරුදු කරගන්න ධර්මයෙන්ම හුදෙකලා වේ උතුම් දිවි ගෙවන සමන හට විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට තමා තුළ කිසි දුකක් නොමැති බව දකින විට එක් වෙලාවසයි දහම සමගින් එවිට අපි පින්වතුනි මේ ජීවිතවල එකතු වුණේ කාමයට එක්ක. සජීවී අජීවී කාමයට එක්ක එකතු වෙච්ච අපේ ජීවිත එන්න පටලැවිලි සහගත වුණා. අන්තිමේ අතහරින්න වෙන තැන සම්පූර්ණයෙන්ම අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. කොයි තැනකින්ද ලියා ගන්න කියලා හිතන්න බැරි තරම්. මුනිවරු ධර්මය අල්ලගත්තා. ඒ මුනිවරු ධර්මය අල්ලගත්ත මොහොතේ ඉඳන් අවුල් ජාලා ඔක්කොම ලෙහි ආවා. අන්තිමේ උත්තමයෝ අරහත්ත්වයට පත් වෙද්දී ඒ උතුමන්ගේ ජීවිතේ අවුලක් ඇත්තෙම නැත. අවුල් නැති සැනසෙල්ලකින් ඒ උතුම ඇස් දෙක පියාගත්තා. ඔයාලා තහසනම් අවුල් වියවුල් නැති ජීවිතයකට ඔයාලා ආස කළ යුත්තේ ධර්මයටයි. ධර්මය ඔයාලව අවුල් වියවුල් නැති තැනට පමුණුවනු ඇති. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. යමෙක් ධර්මයේ හැසිරෙන්න දක්ෂ නම් ධර්මයේ දක්ෂයි ඔහුව රකින්න. අපි ධර්මයේ හැසිරෙන්න දක්ෂ නම් ධර්මයේ අපිව රකින්න දක්ෂයි. ධර්මයෙන් රැකෙන්න අඩු නම් හේතුව මොකද්ද? ධර්මයේ හැසිරෙන්න දක්ෂය අඩුය. ධර්මයේ හැසිරෙන්න දක්ෂ වෙන්න මේ දහම් පද අහනවට වඩා ගොඩාක් අමාරුයි ධර්මයේ හැසිරීම. මේ ධර්මය තව කෙනෙකුට කියලා දෙනවටත් වඩා ගොඩාක් අමාරුයි ධර්මයේ හැසිරීම. අපි ඒ ගොඩාක් අමාරු දෙයට අත ගහමු. ඉන්න චූටි මනුස්ස ජීවිතය ඇතුලේ ගොඩාක් අමාරු දෙයට ඔයාලා අත ගන්නට ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරීම නම් වූ ගොඩාක් අමාරු දෙයට අත ගන්නට අද මේ ධර්ම දේශනාවම සදහැවතුලට ආශිර්වාදයක් වෙත්වා කියලා සෙත් පතනවා. සබ්බත් මුනි අනිස්සිතෝ ලොවේ කිසිවක් ගැන මුනිවරයාගේ හිතේ තණ්හාව නැත. නපියං කුප්පති නෝපියප්පියං. ප්‍රිය අප්‍රිය කියලා බෙදුමක් ඒ මුනිවරයාගේ ජීවිතේ නැත. තස්මින් පරිදේව මච්චරං. ඉතින් එහෙම ප්‍රිය අප්‍රිය දෙයක් නැත්තම් කොහොමනම්
වැළපීම් මසුරුකම් ඒ හිත ඇතුලේ පිහිටන්නද පන්නේ වාපි යතාන ලිප්පති වැළපීම මසුරුකම ඒ හිතෙන් ලිස්සලා යන්නේ නෙළුම් කොළයක් මතට දාන දිය බින්දු වගේ උපමාව. නෙළුම් කොළයක් මතට දිය බින්දු දාලා බලලා තියෙනවද? අඩු ගානේ නෙළුම් කොළයක් මතට දිය බින්දු වැටෙනවා වීඩියෝ එකක් දැකලා තියෙනවද? නෙළුම් කොළේ මත දිය බින්ද රඳින්නේ ඇලවෙන්නේ. අපේ ජීවිත පිංගුතුනේ කඩදාහි වගේ. වතුර බින්දක් වැටුනොත් එහෙම වැටුනේ බින්දුවයි. කඩදාහිය පලාතක් ඉවරයි. අපි හිත කඩදාසි වගේ. වතුර බින්දකට පුළුවන් ඒ කඩදාසි ආයේ වැඩකට ගන්න බැරි මට්ටමටම සවුත්තු කරන්න. මුනිවරුන්ගේ හිත හරියට නෙළුම් කොළ වගේ. වැළපීම් මසුරුකම් දුක් දුම්නස් කිසිවක් ඒ මුනිවරයාගේ හිතේ රඳින්නේ ලොවේ කෙසේවක් කෙරෙහි තණ්හාව ඇති නොවන මුනි දුහට නැත කිසිත් කැමති අකමැති කරුණ වැළපීම් මසුරුකම් ඔහු කෙරෙහි නොම ගැලෙන දිය බිඳකි නෙළුම් පත නොම රැඳී බිම වැටෙන උද බින්දු යථාපි පොක්කරේ හරියට නෙළුම් කොළෙන් වැටෙන දිය බිඳක් වගේ පදුමේ වාරි යථාන ලිප්පති වතුරෙන් උඩට ආවට පස්සේ යලි වතුරේ නොතෙවරෙන නෙළුමක් වගේ. පදුම කියලා කිව්වේ රතු නෙළුමට. පදුම කියලා කියනවා රතු නෙළුම. පුණ්ඩරීක කියනවා සුදු නෙළුම. උප්පල කියනවා නිල් නෙළුම. බුදුරජාන් වහන්සේ උපමා කළා පදුමයක් වගේ නෙළුමක් වගේ. නෙළුම සාමාන්‍ය මල් වලටත් වඩා ගොඩක් උඩට එනවා. සාමාන්‍ය රතු නෙළුම් පිපෙන තැන් බලන්න ඇතැම් වෙලාවට නිල් මානෙල් එහෙමනම් මලත් ගෑවි ගෑවි වගේ පිපිලා තියෙනවා වතුරේ. නෙළුම් එහෙම නැහැ. නෙළුම එනවා සෑහෙන උඩට. නෙළුම වතුරේ පිපුණාට පස්සේ ආයේ වතුර ගෑවෙනවා නම් ඒක බොහොම කලාතුරකින්. හරියට නෙළුමක් යලි වතුරේ නොතෙවරි තියෙනවා වගේ. ඒවන් මුනිනෝ පලිප්පති. ආන්ගේ වගේ මුනිවරයා ඇලෙන්නේ. යදිදන් දිට්ඨසු තං මුතේසුවා. දකින්න දේවල් වලටවත් අහන දේවල් වලටවත් දැනෙන දේවල් වලටවත් මුනිවරයා ඇලෙන්නේ. දිට්ඨ කියලා කිව්වේ දකින්න, සුත කියලා කිව්වේ අහන, මුත කියලා කිව්වේ විඳින. ඒ කිසිවකට ඇලෙන්නේ නැහැ. නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් මත නොරාඳනා පෙන් පොදක් විලසටම ඇසූ දුටු හා සුවඳ රස පහස සැවුමටම නොමැලෙයි මුනිතුමා පෙන් පොදක් විලසටම. ඒක පුදුම නොයල්වා. මම ඔයාලට කීවා අද අපිට මොන මොන අනුභව තිබ්බත් ආඩම්බර වෙන්න එපා. මරණය මොන තාලෙකින් එන්න තියෙනවද දන්නේ නැහැ කියලා. ධර්මයකින් නොරැකිච්ච මිනිසයාට මරණයේදී එන අසරණකම් ධර්මයකින් රැකිච්ච මිනිසයාට මොනතරම් භයානක විදියට ආවත් එයාට පිළිසරණක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවා. මහ ප්‍රතාපවත් සේනිය බිම්බිසාර රජුරුවෝ මියපඩෝ ගියේ පුතාගෙන්ම වදයට ලක් වෙලා ඇඟ ඇට ගැහිලා යටිපතුල් පවා පලාගෙන.
කවුරුත් ජීවත් වෙන කාලේ හිතන්න නැතුව ඇති මේ නිරින්ද මෙහෙම හිටියට මැරෙන්නේ අන්ත අසරණෙක් විදිහට. හැබැයි බලන්න මරණය ආපු විදිහ. ගෞතම සාසනයේ ද්විතීය අග්‍ර ශ්‍රාවක අපගේ මහා මොග්ගල්ලාන මහරහත් මුනිදුන්ට ජීවිතය අවසානයේ ආවේ හොරු 500කින් පහර කාලා. බලන්න ජීවිතවලට වෙන දේ. අද අපිට තියෙන ප්‍රසිද්ධි සමාලාවට අපේ ඇඟේ අලු ටිකවත් හොයාගන්න බැරිව ඥාතීන්ට සිහිපත් කරලා විතරක් මලගම් කරන්න වෙන්න බැරිද? ටයිටැනික් නෞකාව බලන්න තමන්ට තියෙන මහා ධන සම්පත්තිය නිසා ප්‍රකෝටි ගාණක් ධන සම්පත් ඇති මිනිස්සු කොටසක් ටයිටන් කියන සබ්මැරින් එකකින් මුහුදු පතලට යන්න ලැහැත්ති වුණා. ඒතරම් ප්‍රකෝටිපතියන්ගේ මෘත ශරීරයක කොටසක්වත් අඳුනගන්න බැරි වෙන්න කුඩු වෙලා මැරුන්නේ නැද්ද? මේකනේ ජීවිතේ. සමහරු මැරිලා කාලයකට පස්සේ එයා කියලා අඳුනගන්නේ ඇඳගෙන හිටපු ඇඳුම අහු වෙනවා කොහෙන් හරි. එච්චරයි. අපි දන්නේ නැහැ පින්වතුනි මරණය කොයි තාලෙකින් අපි ළඟට එන්න තියනවද කියලා. අපි සසරේ මිනිස්සුන්ව ගිනි තියලා මරලා තියෙනවා නම් අපිට මරණේ එයි ගින්නකට අහු වෙලා. අපි සසරේ මිනිස්සුන්ව හෝ සත්තුන්ව පොළු වලින් ගහලා මරලා තියෙනවා නම් අපිට මරණේ එයි පොළු පාරකින්. මම මේ මෑතක දැක්කා ඒ ස්ථානෙටම ගිහිල්ලා ඡායාරූප ගහලා අපිට ඒ ඡායාරූප දකින්න ලැබුණා. මුණුපුරෙක් තමන්ගේ ආච්චි සීයයි දෙන්නම දරුණු කැපුම් පහරවලින් මරලා. අත උඩ මේ මුණුපුර නලවද්දී ඒ ආච්චි අම්මයි සීයයි කවදාවත් හිතන්නේ නැතුව ඇති. අපේ දරුවා අපිට අනාගතයේ දවසක පොරවක් අරගෙන කොටයි කියලා නේ. මේක නේද ජීවිතේ. නිකන් අතපත ගගා ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද මම මේ කියන කරුණු හිත මෝරපු මිනිස්සෙක් විදිහට ජීවිතය ගත කළොත්. අතපත ගගා ඔහි ජීවත් වුණා නම් ඒ කාලේ නිමා කරන්න. අද දහම් පදින් ඇති කරගන්න ඥානයත් එක්ක ඔයාලගේ ජීවිත මෝරපු මිනිස්සු විදිහට ගත කරන්න. අපි මෝරපු මිනිස්සු විදිහට ජීවත් වුණත් නැතත් පින්වතුනි අපි මෝරනවා. බහුතරයක් අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝ විජීරති බහුතරයක් දිරන්නේ වයසට යන හරක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බලිවද්ද කියලා කියන්නේ තඩි හරක්. අර අපි කියන්නේ වෘෂභ කියලා. බලිවද්ද කියලා කියන්නේ වෘෂභයන්ට. බුදුරජාණන් වහන්සේ වදාළා බහුතරයක් දිරන්නේ මහණෙනි මහතට දෙහෙතට තර වෙන හරක් වගේ. මාංසානි තස්සඩ වඩ්ඩන්ති ඔවුන්ගේ මස් නම් වැඩේ පඤ්ඤා තස්සන වඩ්ඩන්ති ප්‍රඥාව වැඩෙන්නේ නැත. මස් වැඩෙන එක අපිට නවත්තන්න බෑ. හැබැයි මස් වැඩෙන වේගයට ප්‍රඥාව වැඩෙන්නෙත් නැහැ. ඒ නිසා ඔයාලා ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඒකට අද මේ කියලා දෙන්නේ ගාථා 8ක එකම එක බණක් විතරයි. මේ ධර්ම දේශනාව ගැන හිතිය යුත්තේ මෙහෙමයි. ගාථා 8ක එකම එක දේශනාවකුත් මෙච්චර අසිරිමත් නම් බුදු රජුන්ගේ දහම කොච්චර අසිරිමත්ද? එහෙම හිතන්න ඕන. ගාථා 8කින් කියන මේ බණපදයේ ඇතුළේ මෙච්චර ජීවිතාර්ථයක් තියෙනවා නම් බුදු රජුන්ගේ ධර්මය මොනතරම් අර්ථ වලින් පිරියද්ද? එහෙම දකින්න ඉන්න තියෙන චූටි මනුස්ස ජීවිතය ඇතුළේ ඔයාලට හැකි තරම් ධර්මය අහන්න. ඉන්න තියෙන චූටි ටික මේ කාලවකවානුවේ ඔයාලගේ ඇස් දෙක පොට්ට වෙන්න පෙර අපේ ගුරුදේවයන් වහන්සේ ධර්මයේ බොහොම සරලව පරිවර්තනය කරලා තියෙනවා. මෙහෙම සරල පරිවර්තනයක් මේ ලංකා ඉතිහාසෙම තිබිලා නැහැ. එච්චරකට සරලයි මේ පරිවර්තන. අපි සරලව පරිවර්තනය නොකරපු දහමත් කියවලා තියෙනවා. ගුරුදේවයන් වහන්සේ සරලව පරිවර්තනය කරපු ධර්මයක් කියවලා තියෙනවා. ඒ නිසා සදහවතුල් අපි කියන වචනේ විශ්වාස කරනවා නම් අපිව විශ්වාස කරන අයටයි මම මේ කියන්නේ. ගුරුදේවයන් වහන්සේ පරිවර්තනය කරපු සූත්‍ර ධර්ම ටිකවත් ඔය ස්පොට් වෙලා යන්න කලින් ඉක්මනට කියව ගන්න. ඔයාලගේ ජීවිතේ හරි සාරවත් ජීවිත වෙයි. මං ආසයි
අපෙන් එකම එක බණක් හෝ අහපු මිනිස්සෙක් සරු මිනිස්සෙක් විදිහට ඇස් දෙක පියා ගන්නවා නම් හැබැයි මට කරලා දෙන්න පුළුවන් නේ බණපද ටික කියා දීම විතරමයි. එන් එහා උදව්වක් කරන්න හැකියාවක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට හැරුණකොට අන් කිසිදු දේශකයන් වහන්සේ නමකට නැත්තේ. ඒ නිසා කියා දීපු ටික ඔළුවට අරගෙන හදවතට අරගෙන පුරුදු කරන්න මහන්සි ගන්න. එතකොට ජීවිතේ හරි ලස්සන වෙයි. බලන්න එහෙම ධර්මයේ පුරුදු කරපු මුනිවරුන්ගේ ජීවිතේ ලස්සන. දෝනෝ නහි තේන මඤ්ඤති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා. තමා දකින අසන සුවඳ රස පහස ගැන රහත් මුනිතුමාට කිසිදු හිතක් නැත. එහි රැඳෙන නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති. තමන්ගේ ජීවිතයට නොමගකින් සැනසුමක් හැවීමක් මුනිවරුන්ට නැත. නහිසෝ රජ්‍යති නොවිරජ්‍යති. ඒ මුනිවරු රාගයටවත් විරාගයටවත් ඇලෙන්නේ නැත. විස්මයයි. රාගයට ඇලෙන්නෙත් නෑ විරාගයට ඇලෙන්නෙත් නෑ. උන්වහන්සේලා නිදහස්. ඒකට මොකද්ද කියන්නේ? රාගයට විරාගයට කියන දෙකටම ඇලුනොත් එතන තියෙන ඇලීම. උන්වහන්සේලාට මේ මොකද්ද කියන්නේ? විමුක්තිය. නිදහස්. උන්වහන්සේලා ඇලීමෙනුත් නිදහස්, ගැටීමෙනුත් නිදහස්. උන්වහන්සේලාගේ ජීවිත නිදහස් වුණා. තමා දකිනාසන සුවඳ රස පහස ගැන රහත් මුනිතුමාට සිතක් නැත එහි රැඳෙන නොම සිතයි සැනසුමක් ලබන්නට නොමගකින නොමැලී රාගයට හෝ විරාගයට හැදෙන. උන්වහන්සේලගේ ජීවිත නිදහස්. එහෙම නිදහස් වුණු බුද්ධ මාතා බුද්ධ පිතා කියන උපාසක උපාසිකා යුවල නිසා බුදුරජාණන් වහන්සේ ওই දහම්පදේ දේශනා කළේ. ඒ දෙන්නට බුද්ධ මාතා බුද්ධ පිතා කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ සාකේතේ පිණ්ඩපාතේ වඩිද්දි ওই වයසක ජෝඩුවා එකපාර ඒ දෙන්න බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් හරියට වහු පැටියව දැක්ක මව් දෙන වගේ දුවන් ආවා. ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ළඟ පෙරෙලා එකපාර නිකන් නෝක්කාඩු කියන්න ගත්තා. අනේ පුතේ අපිව දාලා මෙච්චර කල් කොහෙද ගියේ? දරුවෝ වුණාම එහෙම දෙමව්පියෝ දාලා එහෙම යනවද? දැන් මේ ආපෙකේ යන් ගෙදෙට්ට කියලා කතා කළා. බුදුරජාණන් වහන්සේත් එයාලගේ වචනෙටම අවතරණත වෙලා ගෙදෙට්ට වැඩම කළා. දැන් මෙයාලා කියන්නෙම බුදුරජාණන් වහන්සේට පුතා 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 කියලා. එදා දහම් කතාව දේශනා කරලා එදා බුදුරජාණන් වහන්සේ ඒ යුවලට දහම් කතාවක් වදාලා. ඒ දහම් කතාව නිමා වෙන්නේ ඒ දෙන්නා සෝතාපන්න ඵලය පසක් කරලා. ආපහු භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දි ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේගේ මව් මහමායා බිසවයි. සුළු මව් ප්‍රජාපති ගෞතමයයි. පියා සුදවුන් නිරිදායි. ස්වාමීනි අර දෙන්න ඔබ වහන්සේට පුතා පුතා කියද්දි ඔබ වහන්සේ ඉවසුවේ? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේනි දිගු කලක් සසරේ යලි යලි මුණ ගැහිච්ච අය කලකට පසුව මුණ ගැහෙද්දිත් එහි දුටුවාක්සේ දන්න කියන කෙනෙක්සේ යමක් හටගනී. එය සසර සම්බන්ධතාව විනා අන් කවරක්ද? ආනන්දේනි ඔය යුවල ආත්ම භාව 500ක් බෝසතන් වහන්සේට මව්පියෝ වුණා. තව ආත්ම භාව 500ක් බෝසතන් වහන්සේට මාමයි නැන්දයි වුණා. තව ආත්ම භාව 500ක් බෝසතන් වහන්සේට ලොකු අම්මයි ලොකු තාත්තයි වුණා. ආත්ම භාව 1500ක් අර තිබුණු සම්බන්ධතාවේ
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන ජීවිතෙත් දකිද්දී මොකක් දෙකක් ඇතුලෙන් ආවා පිටත් වෙනෝනේ සමහරවිට පාරතොටේ හම්බෙන මිනිස්සු ගැනත් හිතෙන්නේ නැද නිකන් මොකක් හරි දැන දුනුකම තිබ්බ වගේ එක සසර සම්බන්ධතා විනා වෙන මොනවද අපි මෝරනවා කාන්තාව ගොඩාක් තලේ අපිට එක ගෑනු කෙනෙකුට හිත යනවනේ සසර සම්බන්ධතා විනා වෙන මොනවද අපි ලොකු වෙනවා පිරිමි කෝටි ගාණක් තලේ එක පිරිමියෙකුට හිත යනවනේ සසර සම්බන්ධතා විනා වෙන මොනවද සමහරවිට හිත යන්නේක වාසනාව සමහරවිට හිත යන්නේක සසර ප්‍රශ්න විනා වෙන මොනවද ඒ නිසා හොඳ නුවණකින් අපි තේරුම් අරගන්න ඕන මේ ලද මනුස්ස ජීවිතය තුලේ සසරට උරුම ජරමර ටික ඔක්කොම අපිට හම්බුණා. ඒ ජරමර ASCII අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හම්බුණා. ඒක තමයි වාසනාව. බුදුරජුන්ගේ ධර්මයේ හම්බ වුණත් නැතත් මේ තියෙන ජරමර ටික මෙහෙම්මම තියෙයි. අපිට ওই ප්‍රශ්න ඔක්කොම මැද්දේ බුදු කෙනෙක්ගේ ධර්මයේ මුණ ගැහෙන්න තරම් සංසාර වාසනාවක් තිබුණා. ඉතින් එදා මේ ජරා සූත්‍රයේ ওই ගාථා 8 සිරි සම්බුදු මුව මණ්ඩලෙන් ඇහුවේ. ඒක විස්මයක් පින්වතුනි. එදා ඒ දෙසුම අවසන් වුණේ. එහි රැස්ව හිටපු මිනිස්සුත් එහි රැස්ව හිටපු දෙවිවරුත් සියලු දෙනා මේ වයසක යුවල ඒ වෙනකොට අරහත්ත්වයට පත් වෙලා හිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසීමෙන් සෝවාන් වුණා. පස්සේ ධර්මය අසුරු කළා. දෙන්නම ගිහි ඇඳුම් පිටින්ම අරහත්ත්වයට පත් වෙච්ච දවසේ ඒ දෙන්න කාලක්‍රියා කළා. පිරිනොම් පෑවා. චිතක දෙකේ නංවල තියෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ දෙදෙනා බුද්ධ මාතා බුද්ධ පිතා ලෙස ප්‍රසිද්ධයි. මේ දෙදෙනාගේ ආදාහන කෘත්‍ය කොහොමද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය අසේක භික්ෂුවකගේ ආදාහන කෘත්‍ය කරන අයුරින් මේක කළ යුතුයි. ඒ කිව්වේ රහතන් වහන්සේ නමකගේ. ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට ඇහුවා ස්වාමීනි රහතන් වහන්සේ නමකට කරන උපහාර මේ දෙදෙනාට කළ යුත්තේ ඇයි? ආනන්දෙනි මේ දෙදෙනා රහතුන් නිසාය. ඒ දෙදෙනාම නිකලෙස් වෙලා පිරිනොම් පෑවා ගිහි ඇඳුම් පිටි. ඒ රහතුන්ගේ පරිනිර්වාණ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ දහම්සරේ විහිදෙද්දී එහි දෙව් මිනිස්සු සියලු දෙනා 84000ක් මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාවන්ත වුණා. අපට මේ උතුම් දහම් කතාව චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු. බණපදයේ අවසන් දැන් තියෙන්නේ ඔයාලගේ කොටසයි. මම මට හැකි උපරිමයෙන් දහම් කතාව කළා. දහම් කාරණා පහදා දුන්නා. ජරා සූත්‍රේ නම් වූ එක සූත්‍ර දේශනාව ඇතුළට තව බොහෝ දහම් කාරණා එකතු කර කර මම ඔයාලට දහම් කාරණේ පැහැදුවා. දැන් ඊටු ටික ඔයාලට බාරයි. මොකද ඊටු ටික කියලා දීපු දහම් පදේ පුරුදු කිරීම ඔයාලට බාරයි. පුරුදු කිරීම කියන එක නම් පින්වතුනි පමා කරගන්න එපා. පමාව ප්‍රමාදය යලි හදන්න බැරි වරදක් විය හැකියි. මේට අවුරුදු 2කට විතර කලින් බණකට ලැබුණු ආරාධනාවකට මං දේශනාව විදිහට කළා මව් ගුණ පිය ගුණ. අම්මගේ තාත්තගේ ගුණ බණට කියනකොට එහි බණහමින් හිටපු ඉදිරිපස කට්ටිය දිහා බලද්දි මට තේරෙනවා අද කියන මේ දේශනාව මෙයාලගේ හදවත් ඇතුළට වදිනවා කියලා. මොකද ඒ ඇස් වලින් එයාලට නොදැනි කඳුළු ගලන්න පටන්ගෙන අවුරුදු 30 40 අය පවා අඬනවා. ගෑනු පිරිමි ભેදයක් නැතුව ඇඬෙනවා. මම කල්පනා කළා මවකගේ ගුණ ඇහෙද්දී ඇස් වලට කඳුලක් එනට මෙයාලට වාසනාවක්. පියෙකුගේ ගුණ ඇහෙද්දී ඇස් වලට කඳුලක් එන්න මෙයාලා ගාව වාසනාව. මෙයාලට අද පුරුදු කරගන්න යමක් කිව්වොත් මෙයාලා අද නොවරදවම කරයි. මම එයාලට කිව්වා පින්වතුනි අද ඔයාලා බණ අහලා ගෙදර යනකොට ඔයාලගේ මව් ජීවත් වෙලා ඉන්නවා නම් ඒක ඔයාලගේ වාසනාව.
ඔයාලගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් ඒක ඔයාලගේ වාසනාව. අම්මයි තාත්තයි දෙන්න තාම ජීවත් වෙලා ඉන්නවා නම් ඔයාලා අද ගෙදර ගියපු ගමන් මම මේ කියන දේ කරන්න. අද මං කියලා දීපු බණපදත් හිතට අරගෙන ඔයාලව වැදූ ඔයාලගේ ආදරණීය අම්මව මනුස්ස ලෝකෙට එන්න හදනකොට තම කුසේ පිරිසිඳ ගන්න දරුවෝ කලල කාලෙම නසන ගෑනු මැද ඔයාලව නොනසා රැකගත්ත ඔයාලගේ ඉෂ්ට දේවතාවී වන අම්මගේ කකුල් දෙක ඉඹලා වඳින්න. මම්මගේ ජීවිතේ එකම එක පාරක් හරි මගේ මව් දේවතාවිගේ පා ඉම්බා කියන සතුට ඔයාලා එකතු කරගන්න. තමන්නේ නිවසේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් ඔයාලා අද ගෙදර යද්දී ඔයාලට වාසනාවක්. මේ මනුස්ස ලෝකෙට එනකොට ගෑනුන්නේ බඩට දරුවෝ දීලා බඩට දීපු දරුවාව නසන්න කියන පිරිමි මැද ඔයාලා බඩට එනකොට ඔයාලව රැකගත්ත ඔයාලගේ ලෝකේ පිය දේවතා වගේ පායුග ඉඹල වඳින්න අද ඔය දේ ඔයාලා කරගත්තොත් ඔයාලගේ මුළු ජීවිත කාලෙම ඔය සතුට දියේ මම මගේ මව්ගේ පායුග ඉඹා මම මගේ තාත්තගේ පායුගත් ඉඹා මම මව්පියන්ගේ පායුග සිඹ වන්දනා කරපු දරුවේ ඔයාලගේ ජීවිතේට ඒ වාසනාව තියෙයි ඒ සතුට තියෙයි ඕක අද කරගත්තොත් අද කරන්න බැරි වුණොත් නම් ආයෙ කරගන්න බැරි වෙයි මම එහෙම කිව්වා මම එහෙම කියන්න හේතුව අද බහුතරයක්ගේ ළඟ තියෙනවා අහන දෙයක් ඉක්මනින් අමතක කරන උපකරණ ටික නේ මේ බණපදයක් අහගෙන ඉන්නකොට නොතේරෙනව නෙමෙයි හැබැයි නැගිටපු ගමන් අර අඟල් 7-8ක උපකරණේ අපි අරගෙන ඕකෙන් අනුන්නේ කුණු ටික උඩට පහළට පිහ හොයනවා අන්තිමේ අපිව අමතක වෙනවා අහපු බණපදේ හොදලා ඇරියා වගේ සම්පූර්ණයෙන් දුරස් වෙලා යනවා මේ අභාග්‍යයට අපිට කරන්න දෙන්නේ අපි ඒකට මොනව කරන්නද මම ඒ නිසා කිව්වා ඔයාලා ඔක අද අහගෙන ගිහින් කලේ නැත්තම් ඔයාලට ඔක ආයෙ කරගන්න බැරි වෙයි මම ওই බණපදේ කියලා මාස 4කට විතර පස්සේ මම මුණ ගැහෙන්න ඇවිත් ඇස්සල කඳුළු පුරවගත්ත මහත්තයෙක් මම එතුමගෙන් ඇහුවා මහත්තයා මොකෝ එතුමා පළවෙනිදම කියපු වචනේ හාමුදුරුවෝ මං ඔබ වහන්සේ කීප එක කළා මං ඇහුවා මහත්තයා මොකද්ද මං කිව්වේ මාස 4කට විතර පස්සේ නිසා මට මතක තිබෙන්නේ ඒ මහත්තයා මම්ම කියපු බණ ටික හරි ලස්සනට මට කිව්වා ඔබ වහන්සේ මෙහෙමයි කිව්වේ ආමුදුනේ මට ඒක හිතට වැදුනා මං එදා ගෙදර යනකොට මම වාහනේට නැගලා ගෙදර යන්න ලැහැත්තිනකොට මට මතක් වුණා ඔබ වහන්සේගේ වචනේ ඕක අද කරගන්න බැරි වුණොත් ආයෙ කරගන්න බැරි වෙයි ආමුදුනේ මම බිරිඳට කතා කරලා කිව්වා මං අද ගෙදර ඉන්නේ මං අම්මයි තාත්තයි බලන්න යනවා අම්මට තාත්තට කතා කරලා මං කිව්වා මං ඉද්දි රෑ වෙයි කීය උණක් කමන්නේ ඇහැරලා ඉන්න අද කතා කරන්න ඕන මට. හාමුදුරනේ අවුරුදු 40ක් වෙනකන් කරනවා තියා හිතුවේ නැති එකක් ඔබ වහන්සේ කීවේ. මං ඒ නිසා දෙගිඩියයි හිතට කරගන්න පුළුවන් වේද කියලා අම්මට තාත්තට තෑගි දෙකකුත් අරන් ගියා මං. හාමුදුරනේ යද්දි තාත්තා පුටුවේ වාඩි වෙලා හිටියා. තාත්තගේ මූණ දිහා බැලුවොත් එහෙම ඕක මට කරගන්න බෑ. ඒ නිසා මං තාත්තගේ ඔඩොක්කුවේ තෑග්ග තියලා තාත්තගේ කකුල් දෙක අල්ලලා ඉම්බා. මං ඔළුව උස්සනකොට තාත්තා නැගිටලා මං දිහාවත් බලන්නේ නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා. අම්මගේ ළඟට ගිහිල්ලා හාමුදුරනේ මං අම්මගේ කකුල් දෙක ඉඹිනකොට අම්මා මගේ ඔළුව අතක ගැහුවා. පුතේ උඹට මොකක්ද එකපාර උනේ? අම්මා හාමුදුර නමකගේ බණක් ඇහුවා. ආස හිතුණා. ආසාවට ගලේ. හිටපන් පුතේ උඹ කාලෙක ඉන්නේ ආවේ. මම මොන හරි උයන්නම්. මේ අම්මා මහත්තයත් එක්කත් කතාවක් දාගෙන උයලා. මේ මහත්තයා මගෙත් එක්ක කියනවා හාමුදුරනේ පත බෙදලා දුන්නා. කටවල් 4යි මං කන්න ඇත්තේ. අම්මා මගේ ළඟ වාඩි වෙලා පොඩි එකාට වගේ පත ඉවර වෙනකම් මට කිව්වා. මට හිතුණා
ඒ මව් තමන්ගේ පුතා නිසා අවුරුදු 40ක් නොවින්ද සතුට එදා විඳින්න ඇති. නිදා ගන්න තැනට පවා ඇවිත් ඒ අම්මා ඔළුවත් අත ගගා ඉඳලා තමයි මේ මහත්තයට සමු දීලා තියෙන්නේ. එදා මේ මහත්තයට සනීපෙට නිින්ද ගියපු දවසක්. ඒත් බලන්න ජීවිතේ. එදාම පාන්දර 2ට ඒ අම්මා අන්තර වුණා. ඒ මහත්තයා ඒ ගෙදර මිද්දි අම්මට අමාරු වෙලා තාත්තා දුවගෙන ඇවිත් කියලා තියෙනවා පුතේ වාහනේ ගන්න. අම්මට අමාරුයි. වාහනේ හෙට මෙහෙට හරවලා ගන්නකොටම අම්මා ඇදීම නැති වෙලා. මම මේ කතාව ඔයාලට කිව්වේ ඔයාලගේ මව්පියෝ දැන් නැත්තම් දුක් වෙන්න නෙමෙයි. මම මේ කතාවෙන් ඔයාලට ඒත්තු ගන්නන්න උත්සාහ කළේ ප්‍රමාදය හදන්න බැරි වරදක් විය හැකියි. ප්‍රමාදය ආයි හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනකම් ප්‍රමාද වුණා නම් යම් දේවල් වලට ආයෝක හරවන්න බෑ. දැන් ඉතුරුලා තියෙන ටික කාලේ ප්‍රමාද වෙන්න එපා. පමානෝවේ පින් කරගන්න. පමානෝවේ කුසල් වඩා ගන්න. පමානෝවේ යහපතේ හැසිරෙන්න. පමානෝවේ තමන්ට දැක්විය හැකි උපරිමයෙන් කෙලෙහි ගුණ ආදිය දක්වන්න. පමානෝවේ ධර්මයේ හැසිරෙන්න. මේ සදහැවතුන්ට පමානෝවේ ධහමේ හැසිරී ධර්මාවබෝධයෙන් සුවපත් වූ ජීවිත ඇති කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු. අද අපි ශ්‍රවණය කරපු දහම් පදයක් ගානේ ජනිත වූ සියලුම පුණ්‍ය සම්භාරයෝ 2025 4 මාසේ 11 වෙනිදා පරලෝක ප්‍රාප්ත පින්වත් එස් සිරිමා යසවති පෙරේරා මෑණියන් හට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත කොට සුඛී සුවපත් භාවයටම පත් වේවා. අප්‍රේල් මාසේ 7 වෙනිදා පරලෝක ප්‍රාප්ත පින්වත් ආසිරි පෙරේරා මහත්මයා හටද මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ මිය පරලෝකීය ඥාතීන් වන චන්ද්‍රසෝම පෙරේරා, ආර්යලතා පතිරත්න, බෙලේනිස් අප්පුහාමි එසීයා, සුමනාවති ආච්චි, ඇසිලින් නෝනා සහ ඥානසෝම පෙරේරා මහතා ඇතුළු ඒ සියලු ඥාතීන් හට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අපගේ පින්වත් දිවුලපිටිය අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ පවුලේ මේ නෑ හිතවිතුන් සෑම සියලු දෙනාගේ නමින් පරලෝක ප්‍රාප්ත ඥාතීන්ටත් දහම් පද ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ නමින් මිය ගියපු සියලු ඥාතීන්ටත් අද මේ ධර්ම දාන පින්කම මේ දේශනාව ශ්‍රද්ධා රූප ವಾಹಿනිය විකාශනය කරන්නට අමිතානන්ද ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා දායකත්ව දරන එංගලන්තයේ පදිංචි පින්වත් සම්පත් ප්‍රීති කුමාර මහත්මයාගේ නමින් මිය පරලෝ යන්න යෙදුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන් පරලෝ සැපේම ලබත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු උදාරතර පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අද මේ උතුම් පින්කම මේ නිවසේ සිදු වෙද්දී පිනිපදකින්වත් පීඩාවක් නොවි එකතුණු සදහැවතුල්ලට සුව පහසුවෙන් දහමට සවන යොමන්ට ආශිර්වාද කළ ප්‍රදේශවාසී දෙවි දේවතාවරු ඇතුළු සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙව් සැපයෙන් වැඩෙත්වා. මේ සදහැතියන්ව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපේ පින්වත් දිවුලපිටියේ අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ සුජීවත්ව සිටින ආදරණීය පියාණන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පියාණන්ට කායික මානසික වෙහෙසක් පීඩාවක් වෙත්නම් සියල්ල දුරු වී කායික මානසික සුව සහනයම සැලසේවා. සියලු ආරක්ෂාව සැලසේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ සුවසේ හැසිරෙන්නටත් ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් පින්වත් පියාණන්ට වාසනාව ලැබෙත්වා කියලා සෙත් පතනවා. රැස් කර ගන්නට යෙදුණු මේ උතුම් පින අප කාගෙත් කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දෙවිඳුන්ට අවසරයි
කිරිබත්ගොඩ ඥානානන්ද පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාගේ සහෝදර අපගේ පින්වත් දිවුලපිටිය අමිතානන්ද ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මේනියන්ගේ ඒ අවසන් කටයුතු සිදු වෙද්දී ඒ වෙනුවෙන් වැඩම කරලා ආශිර්වාද කරපු මේ ගමේ විහාරස්ථානයේ සරස්වති මහ පිරිවෙනේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අනුමෝදන් වෙත්වා. හුණුමුල්ල මහමෙවුනා භාවනා අසපුවේ, ආනමඩුව මහමෙවුනා භාවනා අසපුවේ, කුණ්ඩසාලේ, ඇල්පිටියේ, කැපිතිගොල්ලෑවේ, ඒ වගේම මාළඹේ, කඩුවෙල යන ඒ මහමෙවුනාව භාවනා අසපුවල වැඩ වාසය කරන පින්වන්ත මහා සංඝරත්නයට, මහමෙවුනා වාසී සියලු පූජනීය මහා සංඝරුවනට, රටලෝක වාසී උතුම් මහා සංඝරත්නයට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පින්වන්ත මහා සංඝරුවන නිදුක් නිරෝග සුවයම ලබත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපේ පින්වත් අමිතානන්ද ස්වාමීන් වහන්සේටත් අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ ආදරණීය වැඩිමහල් සහෝදරයා අයියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය වේවා. පවුලේ මව්පිය පාර්ශවයේ වැඩිහිටි තරුණ ළමා සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදය වේවා. සියලු ආරක්ෂාව සැලසේවා. විශේෂයෙන් අද මේ උතුම් පින්කම නිවසේ සංවිධානය කරගනිද්දී අද මේ හෝරාවක විතර දේශනාව වෙනුවෙන් ඔයාලට දවස් ගාණක් මහන්සි වෙන්න ඇති. දේශනාව වෙනුවෙන් මේ නිවස මේ සූදානම් කරගෙන මේ කටයුතු කරද්දී ඒ වෙනුවෙන් අප කැප වෙච්ච මහන්සි වෙච්ච සෑම සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ඒ වගේම අද මේ දෙසුම තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කොට උතුම් ධර්ම දාන පින්කම සිද්ධ කරන්නට අපේ අමිතානන්ද ස්වාමීන් වහන්සේට සවියක් වුණා. එංගලන්තයේ පදිංචි පින්වත් සම්පත් ප්‍රීති කුමාර මහත්මයා, එතුමාටත් එතුමගේ පවුලේ සියලු දෙනාටත් මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් අද මේ දෙසුම පටිගත කිරීමේ පිණිස මහන්සි වෙච්චි ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ දරුවන්ටත්, දහම් පද ශ්‍රවණය කරනු පිණිස මෙහි සහ සම්බන්ධ වෙච්ච සුපින්වතුන්ලා සහ ශ්‍රද්ධා රූපවාහිනියෙන් බණපදේ හපු ඔයාලටත් කිසි උවදුරක් කරදරයක් විපතක් නැතිව තමන් ගත කරන ජීවිතයේ සැනසෙල්ල ගත කරන්න ලැබේවා. කරනු ලබන්නා වූ රැකිරක්ෂාදී සියලු කටයුතු සමෘද්ධිමත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද සාර්ථක වේවා. පේන නොපෙනෙන උවදුරු ජීවිතෙන් දුරු වේවා. ගෞතම බුදුරජුන්ගේ සසුනේ සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් ධර්මාවබෝධයෙන් පිහිටක් ලබන්නටත් හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නිර්වාණ ධාරා